හරි. එතකොට ඔයාලට මාත් එක්ක කන්වර්සේෂන් එක කරගෙන යන්න පුළුවන් chat එක හරහා එහෙම නැත්නම් mic එක on කරලා කෙලින්ම කතා කරන්න පුළුවන්. හරිද? එතකොට විශේෂ දෙයක් කියන්න ඕනේ මේ Zoom මගේ account එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ විනාඩි 40න් 40ට මේ Zoom හැම මීටින් එකක්ම කට් වෙනවා. හරිද? එතකොට මේ 40න් කට් වුණායින් පස්සේ ඒ ගමන්ම මම තව link එකක් දානවා Discord server එකට. ඔයාලට ඒකෙන් ඒ වෙලාවෙම join වෙන්න පුළුවන්. හරි. එතකොට ඕක තමයි මට කියන්න ඕනුනේ. එහෙනම් අද ජොයින්ලා ඉන්න හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ලයිව් එකට. හරිද? එතකොට ඔන්න වෙනත වගේම වැදගත් මාතෘකාවක් අරගෙන අවිල්ලා තිනවා අද කතා කරන්න. ඒ වගේම අද තව විශේෂ වැඩක් එනවා. තව ටිකකින් අපේ MS NR ස්ටුඩන්ට් කෙනෙක් ජොයින් වෙයි. යත් එක්ක ඔයාලට ලයිව් ට්‍රේඩින් කරගෙන යන්නත් පුළුවන් මේ ලයිව් සෙෂන් එක අතරතුර. හරිද? එතකොට එයා 1 minute 5 minute වගේ ස්කැල්ප් එකම ඔයාලට දෙයි. හරි. එතකොට අපි එහෙනම් ඉස්සල්ලාම යමු අපේ ලෙසන් එකට. හරිද? ලෙසන් එක යන අතරතුර ඔයාලට මේ හම්බෙයි ට්‍රේඩ් ටික. හරි. එතකොට මම ඉස්සල්ලාම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නවා. හරි. මට කවුරු හරි කියන්න බලන්න ස්ක්‍රීන් එක ෂෙයා වුණාද? ඔව් කවුද ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. හරි. අපි කතා කරන්න යන්නේ how to manage your trade setup කියන මාතෘකාව. හරි. එතකොට දැන් ඔයාලා මේ වෙනකොට හරිද? ට්‍රේඩ් කරලා තියෙන අය ඇති. ඒ වගේම ට්‍රේඩින් වලට ගොඩක් අලුත් අය ඇති. හරිද? තාම පළවෙනි ට්‍රේඩ් එකවත් අරගෙන නැති අයත් ඇති. හරිද? සාමාන්‍යයෙන් මෙතන ඉන්න පිරිස ගත්තාම මෙතන ඉන්න ගොඩක් අය අනිවාර්යයෙන්ම තමන් ට්‍රේඩ් කරලා ඇති. හරිද? එතකොට ඔයාලා විවිධ වර්ගයේ ඇනලයිසිස් මෙතඩ් එහෙම ඉගෙනගෙන තියෙනවානේ. හරිද? එතකොට රිටේල් එලියට් වේව් වයිකෝ FMSNR ඔය වගේ ඕනම ඇනලයිසිස් මෙතඩ් එකකින් ඔයා මොකද කරන්නේ මාකට් එකේ ලෝන් පැත්තටද සෙල් පැත්තටද යන්න කියලා ප්‍රිඩික්ෂන් එකක් අරගෙන ඔයා දානවා ෆියුචර් ට්‍රේඩ් එකක්. හරිද? ඕකනේ අපි සාමාන්‍යයෙන් ට්‍රේඩින් කියලා කරන්නේ. එතකොට ඔයා ඔය ගන්න ට්‍රේඩ් එක හරිද? ඔයා ට්‍රේඩ් එකක් ගන්න දන්නවා. හැබැයි සමහර අය ඉන්නවා ට්‍රේඩ් එකක් මැනේජ් කරන්න දන්නේ නැහැ. හරිද? ට්‍රේඩ් එකක් ගත්තට වැඩක් නැහැ. ට්‍රේඩ් එකක් මැනේජ් කරන්න දන්නේ නැත්නම් එතනින් එහාට ඔයා ගත්තු ට්‍රේඩ් එක ඔයාට ඒ ට්‍රේඩ් එක ගන්න කියපු කාලය ඔය හැමදේම නිරපරාධේ නාස්ති වෙනවා. හරිද? ඒ වගේම ලොස් එකක් ගියොත් ඒකේ පාඩුවක් තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ පාඩු රැසකට මුහුණ දෙන්න වෙනවා. ඔයාට හරියට ට්‍රේඩ් එකක් මැනේජ් කරගන්න බැරි නම්. හරිද? එතකොට ඔන්න අපි අද කතා කරනවා how to manage your trade setup. හරි. ඉස්සල්ලාම මම මෙන්න මේ විදියට ඇඳ ගන්නවා පොඩි ඉමේජ් එකක්. හරිද? එතකොට මම මේක මෙන්න මේ විදියට ඇඳ ගන්නම්කෝ. හරි. ඔයාලා හිතන්න මම මෙන්න මේ ඇඳලා තියෙන්නේ දැන් මොකක් හරි chart එකක් කියලා. හරිද? ඔන්න තියෙනවා දැන් අපේ chart එකක් තියෙනවා. හරිද? ඔන්න ඔයාලගේ trading view එක තියෙනවා. එතකොට ඔන්න මේක මොකක් හරි කොයින් එකක්. හරිද? අපි හිතමු අ, ඔන්න ABC කියලා කොයින් එකක් තියෙනවා. ABC USDT.P. හරිද? ඔන්න තියෙනවා කොයින් එක ඔයා ට්‍රේඩ් එක ගත්තු. හරිද? ඔන්න ඔයා ට්‍රේඩ් එක ගත්තු කොයින් එකක් තියෙනවා. හරි. ඔන්න ABC කියන කොයින් එකේ ඔයා මේ වෙලාවේ අරගෙන තියෙනවා හොඳ ට්‍රේඩ් එකක්. හරිද? අපි හිතමු ලොන්ග් ට්‍රේඩ් එකක් ගත්තා කියලා. හරි. මෙන්න මෙතන ලයිව් මාකට් එක තියෙනවා. හරිද? ඔන්න ඔතන තමයි දැන් ලයිව් මාකට් එක තියෙන්නේ. හරි. ඔන්න මාකට් එක ඔන්න හොඳට බලාගන්න ලෙසන් එක මාකට් එක මෙන්න මේ විදියට අප් වෙලා මෙන්න මේ වගේ තැනකට එනවා. හරිද? ඔන්න ඔතනට මාකට් එක මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔතනට මාකට් එක මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? ඔයා ඇනලයිස් කරලා. හරිද? ඔයා යූස් කරන ඇනලයිසින් මෙතඩ් එකෙන් ඇනලයිස් කරලා ඔයා මොකද කරන්නේ? මෙන්න මෙතනින් ගන්නවා ලොන්ග් ට්‍රේඩ් එකක්. හරිද? ඔන්න දැන් ඔයා අරගෙන තියෙනවා ලොන්ග් ට්‍රේඩ් එකක්. හරි. ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ අපි ට්‍රේඩ් එක ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් අඳුර ගන්නවා. හරිද? එතකොට ට්‍රේඩ් එක අපි ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් අඳුර ගන්නවා. එතකොට කවුරු හරි දන්න කෙනෙක් කියන්න බලන්න. අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච තැනට මොකක්ද කියන්නේ? එන්ට්‍රි අපි පොයින්ට් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන තැනට මොකක්ද කියන්නේ? එන්ට්‍රි පොයින්ට් නේ එන්ට්‍රි පොයින්ට්. හ්ම්. හරියටම හරි. අපි මෙන්න මෙතනට කියනවා එන්ට්‍රි පොයින්ට් එක කියලා. හරිද? ඔන්න ඔතනට අපි කියනවා එන්ට්‍රි පොයින්ට් එක කියලා. හරි. මම මෙතන දාගන්නවා එන්ට්‍රි එක. ඔන්න තියෙනවා අපේ එන්ට්‍රි එක. හරි. මම ටෙක්ස්ට් එක ටිකක් ලොකු කරගන්නම්කෝ. හරි. එතකොට අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එක හරිද? අපි ගත්තු ඩිරෙක්ෂන් එකට විරුද්ධ දිශාවට යනකොට අපි දන්නවා අපි ලොස් එකේ තමයි ඉන්නේ. හරිද? එතකොට ඔන්න ඔය යන ලොස් එක නවත්ත ගන්න අපි මොකක්ද දාන්නේ? මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ? අපි මොකක්ද මේකට කියන්නේ?
හරි. ස්ටොප් ලොස් එක කියලා කියනවනේ. හරි. එතකොට මෙන්න මෙතනට අපි දානවා ස්ටොප් ලොස් එක. මේකෙන් මොකද කරන්නේ? අපි මොකක්ද? ලොස් එක යනවා නම් අපිට පුළුවන් ඒ ලොස් එක නවත්වා ගන්න මෙන්න මේ ස්ටොප් ලොස් එක දාලා. මෙන්න මෙතනට අපි කියනවා ස්ටොප් ලොස් එක. හරිද? ඔන්න උතන්ට ස්ටොප් ලොස් එක කියලා කියනවා. එතකොට මට කියන්න බලන්න මෙන්න මෙතන මොකක්ද තියෙන්නේ? හරිද? මාකට් එකේ ඔයා ගන්න ඩිරෙක්ෂන් එකට හරියටම ට්‍රේඩ් එක යනකොට හරිද? මෙන්න මේ ට්‍රේඩ් එක ලස්සනට රන් වීගෙන යනකොට ඔයා සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්න තැනක් තියෙනවානේ. ඔන්න ඕකට අපි මොකක්ද කියන්නේ? මම ඔය පොඩි ප්‍රශ්න ටිකකින් පටන් ගන්න අපේ වැඩි. හරිද? ලස්සනට ඇඩ්වාන්ස් වීගෙන ඉස්සරහට. හරි. මෙතනට මොකක්ද අපි කියන්නේ? මෙතන එන්ට්‍රි එක, මෙතන ස්ටොප් ලොස් එක. හරි. ඔය දාලා තියෙන්නේ ටේක් ප්‍රොෆිට් එහෙම නැත්නම් ටාගට්. හරිද? ටේක් ප්‍රොෆිට් එක කියලා කියනවා. මෙන්න මෙතන තියෙනවා ටේක් ප්‍රොෆිට් එක. හරි. එතකොට ඔන්න ඔයා මෙන්න මේ ABC කියන කොයින් එකේ මේ වෙනකොට ලොන්ග් ට්‍රේඩ් එකක් අරගෙන තියෙනවා. එතකොට ඔන්න එන්ට්‍රි එක තියෙනවා, ස්ටොප් ලොස් එක තියෙනවා, ටේක් ප්‍රොෆිට් එක තියෙනවා. හරි. දැන් ඔයා ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ හරිද? කවුරු හරි පුද්ගලයෙක් ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ වෙන්න පුළුවන් හැම සෙනාරියෝ එකම හරිද? වෙන්න පුළුවන් හැම දෙයක්ම අපි මෙන්න මෙතනදී කතා කරනවා. හරි. වෙන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මේක. වෙන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මේක. හරිද? ඔන්න ඔයා මෙතනින් ලෝන් ට්‍රේඩ් එකකට එන්ට් වුණා. අනේ අවාසනාව කියන්නේ මාකට් එක ඔයා ගන්න ඩිරෙක්ෂන් එකට විරුද්ධ දිශාවට තමයි යන්නේ. හරිද? එතකොට ඔන්න ට්‍රේඩ් එකකට වෙන්න පුළුවන් පළවෙනිම සාධකේ. හරිද? ට්‍රේඩ් එකකට වෙන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මේක. SL එකක් වදින්න පුළුවන්. හරිද? එතකොට අපිට ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ වෙන්න පුළුවන් පළවෙනිම දෙයක් තමයි මෙන්න මේ SL හිට් වෙනවා කියන එක. හරිද? ස්ටොප් ලොස් හිට් වෙනවා කියන එක. එතකොට ඔයා හිතන්න බලන්න. හරිද? සමහර කට්ටිය ඉන්නවා ස්ටොප් ලොස් දාන්න නැතුව ට්‍රේඩ් කරනවා. හරිද? මම සාමාන්‍යයෙන් උගන්වද්දි කියන්නේ මාකට් එකේ ටික දවසක් ට්‍රේඩ් කරගෙන යද්දි යන් එන කට්ටිය කියලා. හරිද? එච්චරට හරක්. හරිද? අර සරලවම කියනවනම් හරක්. ස්ටොප් ලොස් එකක් දාන්න නැහැ කියන්නේ. ආයෙ ඉතින් කතා දෙකක් නැහැ හරකෙක් තමයි. හරිද? එතකොට ඔන්න ට්‍රේඩ් එක වෙන්න පුළුවන් පළවෙනිම දේ තමයි SL එක හිට් වෙන්න ඕනේ. හරි. SL එකක් හිට් වුණාම ඔයා ඉන්නේ සතුරු අවස්ථාවකද දුක හිතන අවස්ථාවකද? අපි සයිකොලොජි පැත්තෙනුත් යන්කෝ ටිකක්. SL එකක් හිට් වෙනවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම ඉන්නේ දුක හිතන අවස්ථාවකනේ. හරි. එතකොට මෙන්න මෙතනට අපි දාමු ඔන්න වගේ දුක හිතන ඉමෝජි එකක්. හරි. එතකොට ඔන්න වෙන්න පුළුවන් පළවෙනිම දේ තමයි ස්ටොප් ලොස් එකේ හිට් වෙන එක. හරි. මම මේක මෙතන කලයකට මැච් වෙන්නම දාන්නම් මෙන්න මේ විදියට. හරි. එතකොට ට්‍රේඩ් එකක් ගද්දි ඔයා දන්නවා දැන් මට ඒක කලින් කියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ TPs කීපයක් තියෙනවානේ. හරිද? සමහර අය TP කීපයක් ඔන්න ඔය විදිහට තියාගන්නවා. ඒක හොඳ දෙයක්. හරිද? ඒක නරක දෙයක් එහෙම නෙවෙයි. ඔය TP තියාගන්න අපිට හිතුමනා අපිට TP තියන්නත් බෑ. හරිද? ඔයාගේ ඇනලයිසින් මෙතඩ් එකෙන් පෙන්වන තැන්වල තමයි මෙන්න මේ TP අපි තියාගන්න ඕනි. හරි. මම මේ විදිහට TP 3ක් විතර දාගන්නම් කොන්න ඔහම. හරිද? මේකත් මට ඕන වෙනවා ඉස්සරහට කතා කරන්න. හරි. ඔන්න මම දාගත්තා. හරි. ඊළඟට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔන්න දැන් අපි පළවෙනි කතාව ඉවර කරා. හරිද? ඔන්න ඔයාගේ ට්‍රේඩ් එක ට්‍රිගර් වෙලා ඔන්න ඔය විදිහට මාකට් එක ඔන්න ඔයා ගන්න ඩිරෙක්ෂන් එකටම යනවා. හරිද? ඔන්න ඔයා ගන්න ඩිරෙක්ෂන් එකටම යනවා. ගිහිල්ලා මෙන්න මෙතන TP1 එක හිට් කරනවා. හරිද? මෙන්න මෙතන TP1 එක හිට් කරනවා. හරිද? හිට් කරත් එක්කම මෙන්න මාකට් එක මොකද වෙන්නේ? ඔයා මුකුත් කරන්නේ නැහැ TP1 හිට් කරාට. හරිද? ඔයා කිසිම දෙයක් කරන්නේ නැහැ TP1 එක හිට් කරා කියලා. ඔන්න මාකට් එක මොකද වෙන්නේ? ආපහු ඩවුන් වෙලා මෙන්න මෙහි විදියට ස්ටොප් ලොස් එක වදිනවා. හරිද? බලන්න. දැන් මෙතන වෙච්ච දේ බලන්න. TP1 එකත් රීච් කරා. හැබැයි මොකද උනේ? ඔයාට කිසිම ප්‍රොෆිට් එකක් නැහැ. ඔයා ඒත් ඉන්නේ ලොස් එක. හේතුව තමයි හේතුව අපි ඊළඟට කතා කරනවා. හරිද? ඔයා එතන කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙතන වෙච්ච දේ බලන්නකෝ TP1 එක හිට් කරා. හැබැයි මොකද උනේ? SL එක SL එක වැදුනා. හරි. ඔය දාන්න story of my life. හරි. එතකොට ඔන්න වෙන කට්ටියක් ඉන්නවා. හරි. ඒ කියන්නේ ඔයාලා හරියට ට්‍රේඩ් එකක් මැනේජ් කරන්න දන්නේ නැහැ. අද මේ ලෙසන් එකෙන් පස්සේ ඔයාට ওই දේ වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ මම 100%ක් ගැරන්ට් කරලා කියනවා. හරි. ඔන්න මෙන්න මෙතන අපි දාගන්නවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? දැන් ඔන්න දෙවෙනි කේස් එක දෙවෙනි කේස් එකේදී වෙන්නේ මොකද්ද? TP1 එක රීච් කරා. හරිද? TP රීච් කරා. හැබැයි මම මෙතන දාගන්නවා ඔයා ප්‍රොෆිට් එකක් බුක් කරේ නෑ කියලා. ඒ කතාව ගැන අපි ඊළඟට කතා කරනවා. හරිද? ඒ කතාව ගැන ඊළඟට අපි කතා කරනවා. ඔන්න TP එක රීච් කරා. හැබැයි ඔයා didn't take a profit. හරිද?
didn't take a profit කියලා මම මෙතනින් දා ගන්නවා. ඒ වගේම SL එක hit වුණා. හරි. ඔන්න දෙවෙනි කේස් එක ගැනත් අපි කතා කරා. මේ කේස් එකේදී පළවෙනි කේස් එකට වඩා වෙනස්නේ. හරිද? මෙතනදී ඔයා ඉන්නේ කලින්ටත් වඩා දුක හිතෙන අවස්ථාවක නේද? ඇයි බලන්න ට්‍රේඩ් එකේ TP1 එකත් හිට් කරා. හැබැයි ඒත් SL වද්දාගත්තානේ. හරිද? එතකොට normal SL එකක් වදිනට වඩා ඔයා ඊට වඩා දුකක නේද මෙතන ඉන්නේ? මට කවුරු හරි කියන්න බලන්න. ඊට වඩා දුකක් නේද මෙතන? ඔව් හරි. ඔන්න ඔයා දැන් ඉන්නේ සෑහෙන ලොකු දුකක. මොකද්ද හේතුව? TV1 එකත් රීච් කරා. හැබැයි ඔයා කිසිම දෙයක් කරගත්තේ නැහැ ට්‍රේඩ් එකට. ඉතින් SL එක වැදුනා. හරිද? ඔන්න ඉතින් ඔයා කරගත්තු ලොකුම ගොන් වැඩක්. හරි. එතකොට ඔන්න තුන්වෙනි සෙනාරියෝ එක. හරිද? තුන්වෙනි කේස් එකට අපි දැන් යනවා. ඔන්න කේසස් දෙකක් ගැන කතා කරලා ඉවරයි. ඔන්න ට්‍රේඩ් එක ඔයා ගන්න ඩිරෙක්ෂන් එකටම යනවා ඔන්න විදිහට ලස්සනට. හරිද? ඔන්න ගිහිල්ලා මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන TP1 එක රීච් කරනවා. ඔන්න දැන් ඔයාට කලින් අත්දැකීමක් තියෙනවනේ. හරිද? TP1 එක මගේ කලින් ට්‍රේඩ් එකෙත් රීච් වුණා. හැබැයි මම කිසිම දෙයක් ට්‍රේඩ් එකට කරේ නැති නිසා අනේ අවාසනාවකට මගේ SL එක වැදුනා. හරිද? දැන් ඔයාට පාඩමක් තියෙනවා. හරිද? එතන ඔයාට ලෙසන් එකක් ඉගුවන්නලා තියෙනවානේ මාකට් එක විසින්. හරිද? TP1 එක හිට් කරා ඔයා මුකුත්ම කරේ නෑ. ඒක නිසා ඔයා ඒ වෙලේ ලොස් එකකට ගියා. හැබැයි ඔයාට දැන් අත්දැකීමක් තියෙනවා කලින් මට මෙහෙම දෙයක් වුණා කියලා. ඔන්න ඔයාගේ මොලේ පොඩ්ඩක් කල්පනා වෙනවා. හරිද? ගොඩාක් නෙමෙයි පොඩ්ඩක් කල්පනා වෙනවා. කල්පනා වෙලා ඔයා මොකද කරන්නේ? මෙන්න මෙතන පහළ තියෙන ස්ටොප් ලොස් එක ඔයා අරගෙන එනවා මෙන්න මෙතන එන්ට්‍රි එකට. හරිද? මෙන්න මෙතන පහළ තිබුණ ස්ටොප් ලොස් එක ඔයා දැන් අරගෙන එනවා එන්ට්‍රි එකට. දැන් මෙන්න මෙතන එන්ට්‍රි SL එකක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔතන එන්ට්‍රි SL එකක් තමයි තියෙන්නේ. හරි. ඔන්න ඊට පස්සේ මාකට් එක මොකද වෙන්නේ? ආයෙමත් ඩවුන් වෙනවා. ආයෙමත් ඩවුන් වෙලා මෙන්න මේ විදිහට වාගේ එන්ට්‍රි SL වදිනවා. හරිද? ඔන්න එන්ට්‍රි SL වදිනවා. හරිද? එතකොට මට කියන්න බලන්න දැන් ඔයා ඉන්නේ සතුරු හිතෙන අවස්ථාවකද දුක හිතෙන අවස්ථාවකද? ඔයාගේ ලොස් එක යන්නේ නැතුව ඔයා බේරුණා. හරිද? හැබැයි ප්‍රොෆිට් එකක් නම් ගන්න හම්බුනේ නෑ TV1 රීච් කරා. හැබැයි ඔයාට ලොකු ප්‍රශ්නයක් නෑ මොකද ලොස් එකක් උනේ නැති නිසා. දැන් ඔයා ඉන්නේ සතුරු අවස්ථාවකද දුක හිතෙන අවස්ථාවකද නැත්නම් දෙකේම මැද්දේද? දාන්න බලන්න chat එකක් හරි. හරි කට්ටිය දාලා තිනවා මම මේක ටයිප් කරලා බලන්නම්. හරිද? ඔයා ප්‍රොෆිට් එකක් බුක් කරගත්තේ නෑ. හැබැයි ඔයා SL එක මූව් කරා මෙතනදී එන්ට්‍රි එකට SL move to entry. හරිද? ඔන්න SL එක මූව් කරා එන්ට්‍රි එකට ඔයාගේ සල්ලි ටික නම් බේරගත්තා. හැබැයි ඔයා ප්‍රොෆිට් එක බේරගන්න සමත් උනේ නෑ. හරි. ඔන්න දාලා තිනවා. කට්ටිය දාලා තිනවා මැද්දේ නියුට්‍රල් කියලා දාලා තිනවා. හරි. ඔන්න ඔයා නියුට්‍රල් අවස්ථාවක තමයි එතන ඉන්නේ. හරිද? ඔන්න නියුට්‍රල් අවස්ථාවක ඉන්නවා. හරි. හැබැයි ඔයා ලොස් එකක් ගියේ නෑනේ. ඔන්න පොඩි නියුට්‍රල් අවස්ථාවක තමයි ඔයා ඉන්නේ. හරිද? ඔන්න දැන් ආයෙම අපි එනවා මෙන්න මෙතන සෙටප් එකට. හරි. ඔන්න දැන් ඔයාගේ ඊළඟ ට්‍රේඩ් එක. හරිද? ඔන්න මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මෙතනදී සිද්ධ වෙන දේ තමයි ඔයා ට්‍රේඩ් එක අරගන්න දිශාවට මේ විදිහට ලස්සනට මාකට් එක යනවා. ගිහිල්ලා මොකද වෙන්නේ? ඔන්න TP1 එක නැවතත් රීච් කරනවා. හරිද? ඔන්න TP1 එක ආයෙමත් රීච් කරා. TP1 එක රීච් කරාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දැන් ඔයා දන්නවා කලින් මම SL එක එන්ට්‍රියට මූව් කරපු නිසා මගේ එන්ට්‍රිය බේරුණා. හරිද? ඒ කියන්නේ මගේ මාජින් එක බේරුණා. හරිද? ඔයා ක්‍රොස් එහෙම දාලා තිබුණා නම් ඔන්න මගේ වොලට් එක බේරුණා කියලා හිතන්න පුළුවන්. මට විනාඩියක් දෙන්න. හරි. එතකොට ඔන්න කලින් අවස්ථාවේදී ඔයා එන්ට්‍රි SL දැම්මනේ. එතකොට ඔයා මේ අවස්ථාවේදී TP1 එක රීච් කරයින් පස්සේ මොකද කරන්නේ? ඔයා මේ අවස්ථාවේදීත් එන්ට්‍රි SL දානවා. මොකද ඔයා කලිනුත් ට්‍රේඩ් එකක් බේරගන්න සමත් වුණා. ඒ මොකක්ද හේතුව? එන්ට්‍රි SL දාපු නිසා. හරිද? ඔන්න ඔයා ඉතින් ඒ වැඩේම මෙතනටත් කරනවා. හරිද? මෙන්න මෙතනටත් ඔයා ඒ වැඩේම කරනවා. මම මේකේ ක්ලෝන් එකක් ගන්නම්. හරි. ඔන්න මේ අවස්ථාවේ අපි දම් පාටින්නේ මාක් කරේ. හරි. ඔන්න මම දම් පාටින්ම මාක් කරා. හරි. හැබැයි ඔයාට කලින් අවස්ථාවේ එන්ට්‍රි SL ගෙනල්ලා ඔයාගේ ලොස් එකක් යන්න නැතුව බේරගත්තා. හැබැයි ඔයාට ප්‍රොෆිට් එක බේරගන්න බැරි වුණා. ඔන්න පොඩ්ඩක් මොලේ කල්පනා කරන ඔයා මෙතනදී. මොලේ කල්පනා කරලා ඔයා මොකද කරන්නේ? මෙන්න මෙතන TP1 එක රීච් කරාට පස්සේ ඔයා වැදගත් වැඩක් කරනවා ට්‍රේඩර් කෙනෙක් කරන. හරිද? ඩිසිප්ලින් තියෙන අනාගතයක් තියෙන ට්‍රේඩින් වලින් හොඳ අනාගතයක් තියෙන ට්‍රේඩර් කෙනෙක් කරන වැඩක් තමයි මෙන්න මෙතනින්
120ක හෝ 30ක. හරිද? 120ත් එහෙම නැත්නම් 30ත් අතර ප්‍රොෆිට් එකක් බුක් කරගන්න එක. හරිද? මෙන්න මේක ඔයා ඩිසිප්ලින් තියාගෙන මාකට් එකේ ඉන්න ට්‍රේඩර් කෙනෙක් නම්. හරිද? ගැම්බ්ලින් කරන්න නෙවෙයි නම් ඔයා ආවේ. හරිද? සමහර අය ඉන්නවා එහෙමත්. හරිද? ඔයා ඩිසිප්ලින් තියෙන ට්‍රේඩර් කෙනෙක් නම්, හරි මැනේජ්මන්ට් වල යන ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම TP1 එක රීච් කරයින් පස්සේ 120ත් 30ත් අතර ප්‍රොෆිට් එකක් අනිවාර්යයෙන්ම බුක් කරගන්නම ඕනි. හරිද? අනිවාර්යෙන්ම ඔයා මෙතනදී 120ත් 30ත් අතර බුක් කරගන්න ඕනි. හරිද? ඒකට හේතුව තමයි දැන් මාකට් එක කලින් අවස්ථාවේදී හරිද? මෙතන තුන්වෙනි අවස්ථාවේදී entry SL දාලා ඔයා ට්‍රේඩ් එක බේරගත්තා. හැබැයි ඔයාගේ ප්‍රොෆිට් එක බේරගන්න බැරි වුණා. ඔයාට ප්‍රොෆිට් එකක් බේරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම මෙතනදී 120ක් හෝ 30ක් හරිද? මෙන්න මේ percentage එකට අනුව ඔයා අනිවාර්යයෙන්ම මෙතනින් බුක් කරගන්න ඕනි ඔයාගේ ප්‍රොෆිට් එක. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? මාකට් එක ඇවිල්ලා ආයෙම entry SL වදිනවා. හරි. දැම්මට කියන්න බලන්න ඔයා කලින් අවස්ථාවට වඩා සතුරු වෙන අවස්ථාවකද දුක හිතන අවස්ථාවකද ඉන්නේ? කෝ කියන්න බලන්න. හරි කට්ටිය දාලා තිනවා මම බලන්නම් මේක ටයිප් කරලා. මේක කරන්නේ TP1 එක රීච් කරයින් පස්සේ. හරිද? TP1 එක රීච් කරයින් පස්සේ තමයි මේක කරන්නේ. මම මෙතන දානවා profit book and entry SL move. හරිද? entry SL ඔයා move කරලා ට්‍රේඩ් එක ලස්සන profit එකත් එක්කම බේරගත්තා. හරිද? ඔන්න හතරවෙනි කේස් එක. හරිද? හතරවෙනි කේස් එකේදී ඔයා මෙන්න මේ විදියට බලමු chat එක. හරි සතුටුයි. හරි ඔය දාලා තියෙන කට්ටිය. ඔන්න ඔයාලා ඉන්නේ සතුටු විදින අවස්ථාවක මේ වෙලාවේ. හරිද? ඔන්න සතුටු විදින අවස්ථාවක තමයි ඉන්නේ. ඒකට හේතුව මොකක්ද? ඔයාට දැන් මොලේ තියෙනවා. ඔයාට අත්දැකීම් ගොඩක් හම්බුණා ට්‍රේඩ් ඩේ වලදී. හරිද? ඔයා ට්‍රේඩ් කරන්න ඇවිල්ලා ඔයාට අත්දැකීම් ගොඩක් හම්බුණා. ඔයා ඒ අත්දැකීම් වලින් ඉගෙනගෙන ඔයාගේ ප්‍රොෆිට් එකත් එක්කම ට්‍රේඩ් එකත් බේරගත්තා. හරිද? දැන් ඔයා ඉන්නේ සතුටු විදින අවස්ථාවක. හරි. ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ වෙන්න පුළුවන් කේසස් පහයි තියෙන්නේ. ඔන්න හතරක් අපි කතා කරා. හරි. හතරක් කතා කරා. ඔන්න අවසාන කේස් එක. හරිද? අවසානම කේස් එක තමයි මෙන්න මේක. ඔන්න TP මෙන්න මේ විදිහට 1 එක රීච් කරගන්නවා. ඊළඟට ඔයා මෙතනින් 120ක් 30ක් අතර ප්‍රොෆිට් එකක් බුක් කරගන්නවා. ඒ වගේම entry SL දානවා. හරිද? ඔයා දැන් ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම සේෆ් කරගෙන ඉවරයි. හරිද? ඊට පස්සේ ඔන්න ඔයා ගන්න ඩිරෙක්ෂන් එකටම ලස්සන්ට මාකට් එක සොරි මෙන්න මේ විදිහට යනවා ගිහිල්ලා ඔන්න TP2 එකත් රීච් කරනවා. හරිද? TP2 එකත් රීච් කරාට පස්සේ හරිද? TP2 එකත් මෙන්න මේ විදිහට රීච් කරාට පස්සේ ඔයාලා කරන්න ඕනි දෙයක් තියෙනවා. හරිද? මේ විදිහට උඩට TP රීච් කරගෙන යනකොට ඔයාලා කරන්න ඕනි දෙයක් තියෙනවා ෆයිනල් TP එක වෙනකල්. හරිද? ඔයාලා අනිවාර්යයෙන්ම SL එක ට්‍රේල් කරන්න ඕනි. හරිද? ඔයාලා SL එක අනිවාර්යයෙන්ම ට්‍රේල් කරන්න ඕනි. SL එක ට්‍රේල් කරනවා කියලා කියන්නේ ඔයා එන්ට්‍රි SL එක මෙතන දාලා තිබුණේ TP2 එක රීච් කරාට පස්සේ ඔයාලගේ ඇනලයිසින් මෙතඩ් වල එහෙම නැත්නම් මාකට් එකේ මෙන්න මේ වගේ ක්‍රිටිකල් ලෙවල්ස් හදාගෙන යනවානේ මාකට් එකේ වේව්ස් හදාගෙන යනවා ඉම්පල්ස් කරෙක්ෂන් හදාගෙන යනවා. හරිද? ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ළඟම තියෙන ලෝ එකට මෙන්න මෙතනට ඊළඟට SL එක ට්‍රේල් කරන්න. හරිද? එතකොට ඔයා මෙන්න මෙතනට ගෙනාපු SL එක දැන් තියෙන්නේ මෙන්න මෙතන TP2 රීච් කරාට පස්සේ. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් TP3 රීච් කරාට පස්සේ මෙන්න මෙතනට SL එක ගේන්න. හරිද? මොකද ඔයාලා දන්නවා අපි රිටේල් වල වගේම SMC වල වගේම ගොඩක් ඇනලයිසිස් මෙතඩ් ඉගෙන ගන්නවා. හය ලෝ එකක් එහෙම නැත්නම් ලෝ එකක් ලෝ හයි එකක් ඔය වගේ දේවල් බ්‍රේක් කරගත්තාම මාකට් එකේ ස්ට්‍රක්චර් ෂිෆ්ට් එකක් එනවා. හරිද? අපි කියන්නේ චොච් එකක් හැදෙනවා කියලා. ඒ වගේ දෙයක් වුණොත් අපි දන්නවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් එනවා. අන්න ඒ දේන වළක්වා ගන්න තමයි මෙන්න මෙතන ඒ දේ වුණාම මාකට් එකේ අපි කෙලින්ම ආයෙමත් අර මෙතන තියෙන ප්‍රොෆිට් එකෙන් එන්ට්‍රි SL අදිනවනේ. අන්න ඒ දේ වළක්වා ගන්න තමයි මෙන්න මේ SL එක ට්‍රේල් කරන්නේ. හරිද? එතකොට බැරි වෙලාවත් මාකට් එක TP2 එකෙන් මාකට් එක වැටෙන්න තියෙන කියලා හිතන්න. හැබැයි ඔයා මෙන්න මෙතනට SL එක ට්‍රේල් කරලා තියෙන නිසා TP1 එකටත් උඩින් තව එක්ස්ටර්නල් ප්‍රොෆිට් එකත් එක්ක ඔයාට මෙන්න මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ නිසා තමයි ඔයාලා අනිවාර්යෙන්ම TP කීපයක් රීච් කරගෙන යනකොට හරිද TP2 එක රීච් කරගෙන යනකොට ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේ SL ට්‍රේල් කරන වැඩේ කරන්නම ඕනි. හරිද? SL එක ට්‍රේල් කරන්නම ඕනි. හරිද? සෝරි. එතකොට ඔන්න ට්‍රේඩ් එකක් ගත්තයින් පස්සේ වෙන්න පුළුවන් ෆයිනල් ස්ටෙප් එක ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ TP2 එක 3 එක 4 එක ඔය වගේ TP කීපයක් තියෙන පුළුවන් ට්‍රේඩ් එකකට මේක ගොඩක්ම ස්විං ට්‍රේඩ් වල තමයි තියෙන්නේ.
එතකොට ස්වින් ට්‍රේඩ් එකක් වගේ රන් කරනකොට ගොඩක් අත්දැකීම් ඇති කට්ටියට මාකට් එක PV පැත්තේ තියෙනවා. හැබැයි ගිහිල්ලා ආපහු SL එක වදිනවා එක්ක entry SL එක වද්ද ගන්නවා. හරිද? අන්න ඒකට හේතුව තමයි ඔයාලා SL එක ට්‍රේල් කරන්නේ නැහැ. හරිද? ඔන්න ඉතින් ට්‍රේඩ් එකක් මැනේජ් කරන්න පුළුවන් අවසාන ස්ටෙප් එක. ඒ කියන්නේ කරන්න පුළුවන් හොඳම ස්ටෙප් එක සහ වෙන්න පුළුවන් හොඳම සෙනාරියෝ එක තමයි මෙන්න මේක. හරිද? SL එක ට්‍රේල් කරන්න ඕනි. දැන් මට කියන්න බලන්න ඔයාලා හිටන්නේ දුක හිතෙන අවස්ථාවකද එහෙම නැත්නම් සතුරු අවස්ථාවකද? ඔයාලගේ ෆයිනල් TPත් හිට් වෙලා තියෙන මේ වෙනකොට. හරි සතුරු හිතන අවස්ථාවක ඔන්න කට්ටිය දාලා තියෙනවා. හරි. එතකොට ඔන්න දැන් ඔයාලා දන්නවා ට්‍රේඩ් එකක් කොහොමද හරියටම මැනේජ් කරන්න කියලා. හරිද? ඔන්න ට්‍රේඩ් එකක් මැනේජ් කරන හරිම විදිය. හරිද? මෙන්න මේ විදිහට ඔයා ට්‍රේඩ් එකක් මැනේජ් කරොත් ඔයාලගේ ඔය යන ලොස් ඒ වගේම ඔයාලගේ ඔය සිද්ධ වෙන අඩුපාඩු මෙන්න මේ දේවල් වළක්ව ගන්න පුළුවන් මේ විදිහට ට්‍රේඩ් සෙටප් එකක් මැනේජ් කරොත්. හරිද? ඔයාලට මම අද ගෙනල්ලා තියෙන්නේ මැනේජ්මන්ට් පැත්තේ ලෙසන් එකක්. ඔන්න ඉතින් ඔයාලා දැන් දන්නවා කොහොමද ට්‍රේඩ් එකක් අරගත්තයින් පස්සේ ඒ ට්‍රේඩ් එක හරියටම මැනේජ් කරන්න කියලා. හරිද? මට කියන්න බලන්න කලින් ඔයාලා මෙන්න මේ දේවල් දැනගෙන හිටියද? දැන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තද? කලින් ඔයාලටත් මේ දේවල් වෙලා තිබුණාද කියලා chat එකක් හරි දාගෙන යන්න බලන්න. මයික් එක ඔන් කරලත් කියන්න පුළුවන් කට්ටියට. ඉක්මනට දාගෙන යමු කට්ටිය. ළමයි මේ සෙෂන් එක තව විනාඩි 5කින් කට් වෙනවා. ඒත් එක්ක මම අලුත් ලින්ක් එක දානවා. හරිද? මම ඒක පටන් ගද්දිම කිව්වනේ ඔයාලට. බලමු කට්ටිය මොනවද දාන්නේ කියලා. ස්ටොප් ලොස් වැදිලා ට්‍රේඩ් එකේ ටාගට් යනවා. අයියෝ. හරි ඒකට හේතුව තමයි මාකට් එකේ ස්ටොප් ලොස් හන්ට් වෙනවා. හරිද? ඔය වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්න ඇනලයිසින් මෙතඩ් එක අනුව ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද සහ ඒවෙන් මැඩ පවත්වා ගන්නේ කොහොමද කියලා කතා කරනවා. එතකොට SNR වලත් ඔය වගේ ලික්විඩිටි සෙටප් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් ඒ වගේ දේවල් මැඩ පවත්වා ගන්න පුළුවන්. SMC වල තියෙනවා ස්ටොප් ලොස් හන්ට්. හරිද? ඉන්ඩියුස්මන්ට් දීලා එහෙම පහළට එන ඒවා ඒවෙන් වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ එලියට් ඒ වල ගත්තයින් පස්සේ ඔය වගේ දේවල් එන්නේ ෆ්ලැට් වල. හරිද? ඒවත් මැඩ පවත්වා ගන්න විදි කියලා දෙනවා ඒ ඇනලයිසින් මෙතඩ් වල. හරි. වැරදිලා තියෙනවා දැන් හරි. හරි. ලයිව් ට්‍රේඩ් දෙනවද? ලයිව් ට්‍රේඩ් දෙනවා. හරිද? හරි. එතකොට ඔන්න විදිහට තමයි ඔයාලා ලස්සන ට්‍රේඩ් සෙටප් එකක් මැනේජ් කරන්නේ. හරි. අපි බලමු ට්‍රේඩ් එකක් එහෙම තියනවාද කියලා. චනුක මල්ලි මොකද ට්‍රේඩ් එකක් එහෙම සෙට් වුණාද? කවුද වෙයි මේ ට්‍රේඩ් එක බල බල ඉඳි ගියා කියන්නකො. පොසිෂන් අයියෝ දාලා තිබ්බ. අපරාධයි. අර මාකට් එක පොඩ්ඩක් රීප්ලේස්මන්ට් එකක් මම හිතන්නේ එන අවස්ථාවේ දලියුණා. ගියා ආ ඒක. හරි. අපි තව ට්‍රේඩ් එකක් බලමු. හරි. ස්පොට් ට්‍රේඩ් කරද්දිත් මෙහෙම කරන්න පුළුවන් නේද? නෑ නෑ. ස්පොට් ට්‍රේඩ් කරනකොට මෙහෙම නෙමෙයි කරන්නේ. ස්පොට් ට්‍රේඩ් කරනකොට අපි කරන්නේ DCA. හරිද? අපි ඕකට කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියලා. ඔයා හිතන්නකෝ ඔයා සාමාන්‍යයෙන් ස්පොට් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා කියලා මාකට් එක ඔන්න ඔය විදිහට තියෙනවා. ඔන්න ඔයගේ පහළට ඇවිල්ලා තියෙදි මෙන්න මෙතනින් ඔයා බයි කරනවා එකපාරක්. හරිද? මෙතනින් බයි කරපුවාම ඔන්න මාකට් එක තවත් පල්ලට වැටෙනවා. හරිද? එතකොට මෙන්න මේ වගේ තැනකිනුත් ඔයා ආයෙ බයි කරනවා. හරිද? ආයෙ පහළට වැටෙනවා. ආයෙත් මෙතනින් බයි කරනවා. හරිද? එතකොට මේ බයි කරන ලෙවල්ස් අඳුරගන්නේ නිකන් ඔහේ බයි කරන්නේ නැහැ. හරිද? සතියකට සල්ලි කීයක් හරි දාලා මම මේ ටයිම් වලින් හැමදාම බයි කරනවා කියලා බයි කරාට කිසිම තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔය ඇනලයිසිස් මෙතඩ් එකකින් ඇනලයිස් කරලා හරිම බයි සෙටප් වලට තමයි බයි කරන්න ඕනේ. හරිද? නැතුව හැමතැනින්ම පහළට එන සැරේට බයි කරා කියලා තේරුමකුත් නැහැ. එතකොට මෙන්න මේ තනින් බයි කරන එකට අපි කියනවා DCA කරනවා කියලා. ඩොලර් කොස්ට් ඇවරේජ්. හරිද? එතකොට ඔයා මෙන්න මේ ගන්න ලෙවල් කීපයම එකතු වෙලා මෙන්න මේ වගේ ඇවරේජ් ප්‍රයිස් එකක් හැදිලා තමයි ඔයාගේ හරිම බයින් පොයින්ට් එක කැල්කියුලේට් වෙන්නේ. එතකොට ඔයා ඉන්නේ මෙන්න මෙතනින් ගත්තට වඩා ප්‍රොෆිට් එක පහළට එනකොට. අපි මේක ගැන වෙන දවසක් කතා කරමු. හරිද? එතකොට මට කියන්න බලන්න ට්‍රේඩ් සෙටප් එකක් මැනේජ් කරන්න කොහොමද කියලා ඔයාලට හරියටම තේරුණාද කියලා. අපි ඊළඟ සෙෂන් එකේදී කියන්නේ දැන් මේක කට් වෙනවානේ තව විනාඩි 2කින්. එතකොට මම අලුත් ලින්ක් එක දානවා මේත් එක්කම. ඒකෙන් දාලා ඔයාලා අනිවාර්යයෙන්ම ජොයින් වෙන්න. ඊළඟට අපි අපේ ස්ටුඩන්ට් එක ලයිව් ට්‍රේඩ් කරන්න යමු. හරිද? හරි. මට කියන්න බලන්න මේක තේරුණාද කියලා පැහැදිලිව. හරි. තේරුණා කියලා කට්ටිය දාලා තියෙනවා. හරි. එහෙනම් මම දැන් ඔයාලට අලුත් ලින්ක් එකක් දානවා. අපි ඒකෙන් ජොයින් වෙමු. හරි. එහෙනම් Discord එකේ සෙට් වෙමු. හරිද? මම ඔයාලට අලුත් ලින්ක් එක Discord එකට දානවා. මම කතා කරන්න හිටපු ලෙසන් එක මම හිතුවට වඩා ඉක්මනින් ඉවර වුණා. අපි මේ
ඊට පස්සේ දෙයක් කියමු ලොකුවට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දැන් මේ කතා කරලා කොහමද ලයිව් එක ඉස්සරහට ගෙනියමු. හරි. එතකොට මම ඔහොමම ස්ක්‍රීන් එකත් මගෙත් ෂෙයා කරගන්නම්. අපි බලමු ලයිව් ට්‍රේඩ් එකක් ගන්න තියෙනවද කියලා කට්ටියත් එක්කම. හරි. ඒත් එක්කම දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවේ නැද්ද? දැන් මම කිව්වා 120ක තියෙක ප්‍රොෆිට් එකක් බුක් කරගන්න කියලා. හරිද? මේක බුක් වෙන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් ආවේ නැද්ද කාටවත්? දැන් කලින් කට්ටිය ඇති ප්‍රොෆිට් බුක් කරලා නැති අය. එතකොට එයාලට ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ ප්‍රොෆිට් එක බුක් වෙන්නේ මොකෙන්ද කියලා. හරිද? ඒ ප්‍රශ්නේ ආවද නැද්ද? දාන්න බලන්න chat එකට හරි. ආ ආවා. හරි. එතකොට ඔයාලා ට්‍රේඩින් කරද්දි හරිද? ට්‍රේඩින් කරද්දී මෙන්න මේ ප්‍රොෆිට් එක බුක් වෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? ඔයා හිතන්න ඔයා මාජින් එක දානවා කියලා ඩොලර් 100ක්. හරිද? අපි මේ උදාහරණයක් ගන්න. එක්සාම්පල් එකක් අරගෙන බලමු. ඔයා දානවා මාජින් එක ඩොලර් 100ක්. ඔයා හිතන්න මේ ට්‍රේඩ් එක 150ක් විතර ගිහිලා තිබුණා කියලා. හරිද? ඔන්න ලෙවරේජ් කතන්දරය අපි පොඩ්ඩක් අමතක කරමු දැනට. ඔන්න ඔයා හිතන්න ඔයාගේ ප්‍රොෆිට් එක තියෙනවා ඩොලර් 50ක් කියලා. හරිද? ඔන්න ඩොලර් 50 සෝරි මෙතනින් ඔන්න ඩොලර් 50ක ප්‍රොෆිට් එකකුත් තියෙනවා. හරිද? මේ තියෙන වගේ මාජින් එක. මම මේක මාජින් කියලා දාන්නම්කෝ. මාජින් ප්‍රොෆිට්. හරි. ඔන්න ඔයාගේ මාජින් එක තියෙනවා ඩොලර් 100ක්. ඒ වගේම මේ වෙලාවේ ප්‍රොෆිට් එක තියෙනවා ඔයාගේ TP1 රීච් වෙද්දී ඩොලර් 50ක්. හරිද? එතකොට මේ දෙකේම එකතුව වෙනවා ඩොලර් 150ක්. හරිද? මේ දෙකේම එකතුව වෙනවා ඩොලර් 150ක්. එතකොට මෙන්න මේ ඩොලර් 150ෙන්ම 100ට 20ක් හෝ 30ක්. හරිද? ඔයා ප්‍රොෆිට් එක බුක් කරන ගාන. හරිද? සාමාන්‍යයෙන් 120ක් හෝ 30ක් තමයි මෙතනින් බුක් කරන්න ඕනේ. හරිද? ඊට වඩා බුක් කරලා තේරෙමුකුත් නැහැ. හරිද? එතකොට මේ TP2 රීච් කරාට පස්සෙත් ආයේ ප්‍රොෆිට් එකක් බුක් කරන්නෙත් නැහැ. හරිද? එහෙම වුණොත් එහෙම ට්‍රේඩ් එක රන් වෙන්න මාජින් එකක් නැති වෙනවා. එතකොට මේක කැල්කියුලේට් වෙන්නේ මෙන්න මෙතන ඔයා හිතන්නේ 130ක් වගේ බුක් කරා කියලා. එතකොට ඔයාගේ අර ඩොලර් 150ටම තමයි මේක කැල්කියුලේට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ මාජින් එකයි ප්‍රොෆිට් එකයි එකතු වෙලා ඔන්න ඕකෙන්ම 130ක් තමයි ඔයාගෙන් අයින් වෙන්නේ මෙන්න මේ බුක් කරනකොට. හරිද? එතකොට මේ හැම තැනකදීම ප්‍රොෆිට් බුක් කරන්නේ නැහැ. මම එහෙම කතාවක් කිව්වෙත් නැහැ. හරිද? අන්න ඒක නිසා තමයි මම එහෙම කිව්වේ නැත්තේ. එතකොට සාමාන්‍යයෙන් ට්‍රේඩර් කෙනෙක් විදිහට TP1 එකෙන් තමයි 120ක් 30ක් අතර ප්‍රොෆිට් එකක් බුක් කරගන්නේ. එතකොට ඒක බුක් වෙන්නේ මාජින් එකෙන් සහ ප්‍රොෆිට් එකෙන් කියන දෙකෙන්ම. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ට්‍රේඩ් සෙටප් එක ලස්සනට මැනේජ් කරගන්න. හරිද? එතකොට මෙතන ගත්තයින් පස්සේ මේ බිඳුවටත් මේ බිඳුව කැපෙනවා. 3 15 45ක් වගේ තමයි එන්නේ. හරි. ඔන්න ඔය වගේ ගාණක් එනවා. ඔයාලා ප්‍රොෆිට් එක බුක් කරගත්තයින් පස්සේ. හරි. ඔන්න මේ ප්‍රශ්නේත් දැන් නැහැ. හරිද? එතකොට ඔන්න ඔයාලා දැන් දන්නවා කොහොමද ට්‍රේඩ් සෙටප් එකක් ලස්සනට මැනේජ් කරගන්නේ කියලා. හරි. කාට හරි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඕන නම් ගහ ගන්න බලන්න මම මේක අයින් කරන්න යනවා. ඔයාලට මේක ලස්සනට නෝට් එකක් එහෙම දාලා තියාගන්න පුළුවන්. මොකද මේ තියෙන්නේ අපේ බේසික් සහ ඇඩ්වාන්ස් කෝස් එකේදී අපි උගන්වන එක ලෙසන් එකක්. හරිද? හරි. මම හිතනවා ගහ ගන්න නැති කියලා මම මේක දැන් අයින් කරනවා. හරි. අපි දැන් බලමු ලයිව් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. හරි. චනුකමල්ලි ඔයා මොකක් හරි බලන් ඉන්න ට්‍රේඩ් එකක් තියෙනවද මේ වෙලාවේ කට්ටියට ෂෙයා කරලා පෙන්නන්න පුළුවන්ද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. ආ ෂෙයා කරලා බලමු. තියෙන්නේ. ඔව් හරි. මම බලන් ඉන්නවා මෙතනින් මාකට් එක මොකද වෙන්නේ කියලා. අපි බලමු ට්‍රේඩ් එක. ඔයා මොකේද බලන් ඉන්නේ? කොහොම ඉන්න බලන්න. බිට්කොයින් එකයි. ආ BTC වලනේ. ඔයා සෙල් ඔව් එකක්ද BTC. ලෝන් එකක්ද ඕකේ බලන් ඉන්නේ? මේක බලන්න යන කවුද කියලා මාකට් එක ස්ටෝල් මොකක්ද එකෙන් කරන්න ගත්තාම හදන්නේ කියලා. කන්ෆර්ම් කරගත්තේ නැද්ද? මම කවුද බලන්නේ මාකට් එක කොහේ හරි පැත්තකට හරියට ඔව් තාම කන්ෆර්ම් කරගත්තේ නැහැ. උඹ ටයිම් දෙන්නේ. හරි. ඔව්. හරි. අපි කට්ටියත් එක්කම ලයිව් ට්‍රේඩ් පාරක් දාමු. මොකද මම හිතුවට වඩා කලින් ලෙසන් එක ඉවර වුණා. හරිද? මම ඇත්තටම හිතුවේ මේ සෙෂන් එක යන අතරතුර ඒ කියන්නේ ගොඩක් වෙලා සෙෂන් එක ඇදෙයි කියලා. හැබැයි හිතුවට වඩා කලින් ලෙසන් එක ඉවර වුණා. අපි එහෙනම් කට්ටියත් එක්කම ලයිව් ට්‍රේඩ් ඇනලයිස් කරමු. හරි. චනුක මල්ලි ඔය පැත්තෙන් බලද්දි මාත් මගේ පැත්තෙන් මොකක් හරි ට්‍රේඩ් එකක් බලන්නම් එලියට ඒ පැත්තෙන්. එතකොට ඔන්න අපි දෙන්නගේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඔයාලටත් අපිත් එක්කම ඇනලයිස් කරගන්න පුළුවන්. හරිද? එතකොට අපිට දැන් තියෙන්නේ දිගටම ලයිව් ට්‍රේඩින් තමයි අපි බලමු. ලයිව් ට්‍රේඩ් එකක්. බිට්කොයින් ගත්තයින් පස්සේ මම නම් මේ සෙල් එකක් බලාගෙන ඉන්නේ ජනුක මල්ලි. හරිද?
මට අනුව නම් සෙල් එකක් තමයි යන්න ඕනි. මොකද මේ මම ඔයාලට මතක ඇති ක්‍රෑෂ් එක වුණ දවසෙන් පස්සේ දවසේ මම දාලා තිබුණා ට්‍රෑන්ගල් එකක් වගේ සයිඩේ පැටර්න් එකක් හදලා මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. හරිද? මගේ එක කන්ෆර්ම් කරලා තිබුණා එලියට් වේ වලින් මැලේසියන් SNR වලින් වයිකෝෆ් කියන ඇනලයිසිස් මෙතඩ් ගොඩකින්ම. හරිද? එතකොට මම ගොඩක්ම බලාපොරොත්තු වෙනවා මාකට් එක මේ වීක් එක ගන්න ඒවි කියලා. එහෙම නැත්නම් වීක් එකේ මගින් හරි හැරෙන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙතන තමයි දැනට මගේ ඉන්වැරිට් ලෙවල් එක තියෙන්නේ. CLORE එක පොඩ්ඩක් බලන්න. හරි අපි බලමු. එතකොට ඔයාලත් බලන් ඉන්න කොයින්ස් මොනවා හරි තියෙනවා නම් මේ වෙලාවේ ට්‍රේඩ් සෙටප් එකක් ඇති කියලා අපිට ඒ ගැනත් දාන්න chat එකක් හරි මයික් එකක් හරි ඔන් කරලා. හරිද? එතකොට අපිට කට්ටියටම ලස්සනට දැන් ඔයාලා තනියම ට්‍රේඩ් එකක් ගන්නවා වගේ නෙමෙයි ටීම් එකක් එක්ක ගන්නකොට. හරිද? ඒක නිසා හොඳ ඇකියුරේටියෙන් අපිට ට්‍රේඩ් ටික ගන්න පුළුවන්. හරි අපි බලමු flow USDT. හරි. චනක මල්ලි ඔය chat එකට එන කොයින් වලත් පොඩ්ඩක් බලන්න. මොකද හරි තත්ති බඩු. කියලා. ඕකේ අපි මේකේ බලමු ට්‍රේඩ් සෙටප් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා. හරි. මම 30 මිනිත් වගේ ඉඳලා යනවා. හරි. මාකට් එකේ මේකේ නම් ට්‍රේඩ් එක මේ වෙනකොට තිබුණ සෙටප් එක ගිහිල්ලා තියෙන්නේ. හරිද? මාකට් එක දැන් මෙතනින් කෙලින්ම මෙන්න මේ වගේ ලෙවල් එකකට අප් වෙනවා. හරිද? මොකද මෙතන equal high liquidity හදලා තියෙනවා. එතකොට අපි MSNR වල කියලා දෙනවා liquidity වර්ග කීපයක්. හරිද? එතකොට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? මට කියන්න බලන්න. පේන්නේ නැහැ කියලා දාලා දිනවා කට්ටිය. ඒකනේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. ඔයාලා මේ මගේ චනුකමල්ලගේ ස්ක්‍රීන් දෙකම ෂෙයා වෙලානේ. එතකොට ඔයාලා බලන ස්ක්‍රීන් එකට හරියටම මේව වෙන්න. හරිද? හරි. එතකොට මට අනුව නම් මෙන්න මේ කොයින් එක. හරිද? CLORE කොයින් එක මෙන්න මේ වගේ තැනකට දැන් රීච් කරන්න ඕන. කෙලින්ම මෙතනට රීච් කරන්න තමයි තියෙන්නේ මට අනුව. හරිද? මෙතන එහෙම නැත්නම් එක්ක හයි එක ගන්නත් පුළුවන්. හරිද? මට අනුව ඔන්න ඔතනට දැන් එන්න ඕනි. මොකද මෙතන තියෙනවා හොඳ ස්ට්‍රෝං equal high liquidity. හරිද? ඒත් එක්ක මාකට් එක පහලින් බුලිෂ් ස්ටෝරි ලයින් එකක් දීලා තියෙනවා. අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ තැනකින් බෙයාරිෂ් කරගන්නත් පුළුවන්. ඔව් මෙන්න මෙතන අපි බලමු මෙන්න මේකට උඩින් කැන්ඩල් එකක් ක්ලෝස් වුණොත් ආයි බෙයාරිෂ් වෙන්න විදිහක් නැහැ. ඒක නිසා බලාගෙන ඉමු මේ කැන්ඩල් එක ගැන පොඩ්ඩක්. ඒ ගමන් අපි තව කොයින් එක බලමු. හරි කට්ටිය දාලා තිබුණානේ තව ඉතේරියම් සහ හයිප් වල බලමු. සිග්නල් ඇවැක්ස් හරි බලමු අපි ඔය ඔක්කොගෙන් බලමු. කොයි ලිස්ට් එකක්ම දාලා තියෙනවනේ. අවුදුයි ඔව් මගේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නේද? නෑ. හරි. ආ හරි එතේරියම් ගත්තයින් පස්සේ එතේරියම් වල මට සෙල් එකක් තියෙන්නේ. හරිද? අපි බලමු ඒක දෙන්න පුළුවන් වේද කියලා. මෙතන අපි අරගෙන තියෙනවා. මම මේකේ SNR ලයින් සේව් කරලා නැහැ. මොකද මම මේකේ SNR ඇනලයිස් කරන ට්‍රේඩින් view එක නෙමෙයි මගේ. එක එක ඇනලයිසිස් මෙතඩ් වල එක එක මේවා තියෙනවා. හරි. එතකොට මම මේකේ එලියට් වේ වලින් බලාගෙන හිටියේ සෙල් එකක්. මෙන්න මෙතන හරි ඒක කන්ෆර්ම් වෙලා තියෙනවා. අපි බලමු මේකේ සෙල් එකකට යන්න පුළුවන් වෙයි දැන්. මම තව පොඩ්ඩක් කන්ෆර්ම් කරගෙන කියන්න. චනුක මල්ලිවත් පොඩ්ඩක් එතේරියම් එක පොඩ්ඩක් බලන්න ගිහිල්ලා.
මට මෙතනින් සෙල් එකක් තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. හරිද? මොකද මම මේ එලියට් වේ වලිනුත් මේක බලාගෙන හිටියේ. හරිද? ඒත් එක්කම මට හිතෙනවා මෙතන සෙල් එක ගහ ගන්න පුළුවන් වෙයි කොතකගේ කියලා. එතෙරියම් එකේ රේට් එක එතේරියම් ලෝ ටයිම් ෆ්‍රේම් වල බලන්න සෙල් එකක් පුළුවන් වෙයිද කියලා. මාකට් එක ඔයා බලන කන්ෆර්මේෂන්ස් වලට ඇවිල්ලා තියෙනවා. හරි මම තාම පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලන්නම් මේ. මේක තාම පොඩ්ඩක් උඩට එන්න ඕන. 2 1 2 3 4 5 3 4 5 4 5 yes. හරි මට මේකේ සෙල් එකක් තියෙනවා ජනක මල්ලි. මම බලාපොරොත්තු වෙනවා මෙතන තව පොඩි රීට්‍රේස්මන්ට් එකක් ඒවි කියලා. ඔව් අපි එහෙම රීට්‍රේස්මන්ට් එක රේට් එකක් ගමු කොහොමද වෙයි ඒක තමයි. බලන්න බලන්න රීට්‍රේස්මන්ට් එක එයිද කියලා ෂුවරුත් නෑ මෙතන නම් තියෙන විදිහට. හැබැයි රීට්‍රේස්මන්ට් අන්න එකක් ඒක ආවොත් විතරක් ගමු. ට්‍රේඩ් එක යනවා දැක්කද? හරිද? අර වෙලාවේ ගන්න තිබුණේ හැබැයි අන්දේ මට පොඩි මම බලා ගන්න ඩීටේල් ගන්න නැහැ මේක ඔව් ඉතින් මේ ඉන්ෆෝමේෂන් එකකින් හරියනවනේ ආ මූවමන්ට් එක ඒක බලන්න අපි බලමු මේ හරියෙන් ගත්තොත් එහෙම අපිට මෙන්න මෙතනට තියෙනවා 101.37 වගේ පොඩි SL එකක් තියෙන. ඒක නිසා අවුලකුත් නෑ. හරිද? හරි. කට්ටිය එතේරියම් වල ගන්න ලයිව් මාකට් සෙල් එකක්. හරිද? ඔයාට මේක ගහන්න පුළුවන්. මම 150ක් රිස්ක් කරලා දෙන්නම් මාජින් එකෙන්. හරිද? ගොඩක් මැනේජ්මන්ට් වලට යන්න ඕන නිසා 150ක වගේ රිස්ක් කරනවා නම් අපිට යන්න පුළුවන් සාමාන්‍යයෙන් 45 වගේ යන්න පුළුවන්. හරිද? 45න් වගේ ගහන්න මෙන්න මේක එතේරියම් ලයිව් මාකට් ෂෝට් එක. හරිද? එතේරියම් ලයිව් මාකට් ෂෝට් එකක් තියෙන. එතකොට මේකේ TP මම තව චුට්ටකින් දෙන්නම්. මොකද මේකේ TP තව පල්ලේ තියෙන ගොඩක්. හරිද? මම මේත් එක්කම තව පොඩ්ඩක් බලන්නම්. මට මේක කන්ෆර්ම් කරගන්න දේවල් බලමු. අපිට ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එකක් ලොකුවට බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ තැන. ඔව් ඒක තමයි මමත් බැලුවේ. මමත් මේ බලන් හිටියා ඔක මේ ඩයිවර්ජන්ස් කන්ෆර්ම් කරන්න නැතුව මේ ඔව් වැටුණා. ඒක තමයි. මං ඕක මේ හවස ඉඳලා බලාගෙන හිටියේ හරිද? මේ හවස ඉඳලා බලාගෙන හිටියේ බිට්කොයින් වලයි මේ ඉතේරියම් වලයි ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එකක් හම්බෙන්නේ නැහැ හරිද? එන මාකට් එක ඒ ආ විදිහට ගියත් ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එකක් හම්බෙන්න විදිහක් නැහැ. මම ඒක නිසා බිට්කොයින් වල එහෙම ඩයිවර්ජන්ස් එකේ රෙසිස්ටන්ස් zone එකක් මාක් කරගත්තා. අන්න ඒ zone එක යන්න පුළුවන්. හරිද? මම ඒකයි ඒකෙත් බලාගෙන හිටියේ. මාකට් එක පහළට ඔව් වැටුණත් බිට්කොයින් උඩට ඔව් බිට්කොයින් වල මම මාක් කරගත්තේ. හරිද? ඔව් බිට්කොයින් එක කොහොමද ඩයිවර්ජන්ස් මේ ඉන්වැලිඩ් කරනවනේ. ඔන්න ඔව්. ඩයිවර්ජ් බලන්න බිට්කොයින් වල. හැබැයි සාමාන්‍ය බිට්කොයින් වල මේ මාකට් එක රිවර්සල් වෙද්දි හොඳ ඩයිවර්ජන්ස් දෙනවා. හරිද? මාකට් එකේ කියන්නේ අර බුල් රන් බෙයාර් රන් වගේ ලොකු රිවර්සල් වලදී දෙනවා. හරි. එතකොට ඔන්න ආ අපි මේක 45න් ගහලා තියෙන්නේ. මම එකක් දාන්නම් 45x වලින්. TP මං ඔයාලට තව චුට්ටකින් දෙන්නම්. හරි. බලමු නේද කවද මේ පොඩි රිප්ලේස්මන්ට් එකක් එන්න හදනවා වගේ මාකට් එක ඔව් පොඩි රීට්‍රේස්මන්ට් එකක් එන්න පුළුවන්. අපි බලමු 1 මිනිත් වලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම ඉම්පල්ස් එකක් කම්ප්ලීට් කරලා ඇති. ඒකයි ඔය වේව් 2 රීට්‍රේස්මන්ට් එක දෙනවා ඇති. හරි. ඔන්න අපේ දැන් ස්කැල්ප් එකක් රන් වෙනවා.
මාකට් එක මෙන්න මේ වගේ රීට්‍රේස්මන්ට් එකක් දීලාම පහළට යන්නත් පුළුවන්. හරි. ඔන්න ටීවී පැත්තට ට්‍රේඩ් එක ඇවිල්ලා තියෙනවා එන්ට්‍රියෙන්. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ වෙලාවේ අපි ලයිව් එකේ දෙන පළවෙනි ට්‍රේඩ් එක නිසා වැඩිපුර ග්‍රීඩි වෙන්නේ නැතුව අපි එකට දෙකේ ට්‍රේඩ් එකක් ගමු. හරිද? ඒ කෝකටත් හොඳයි. මෙන්න මේ වගේ තැනකට ඔයාලට පුළුවන් ටීවී එක තියාගන්න. ඔන්න ඔතන තමයි අපේ ටීවී එක ඔන්න එකට දෙකේ ට්‍රේඩ් එකක් ලස්සනට අරගෙන තියෙනවා. අපි බලමු මාකට් එක ඒ විදි කියලා. ඔන්න එලියට් වේ වලින් සහ MSNR වලින් කන්ෆර්ම් කරගෙන මම දුන්නේ ට්‍රේඩ් එක. මම ඒත් එක්කම හය ටයිම් ෆ්‍රේම් මොන වගේ පිච් එකක්ද තියෙන්නේ කියලා බලන්නත් යනවා මාකට් එකේ. හරි. මාකට් එකේ පහළ මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් ලික්විඩිටි. හරිද? ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනත් නැවත ලික්විඩිටි පොයින්ට් එකක් තියෙනවා. හරිද? ඔන්න ওই පොයින්ට් එකේ ලික්විඩිටි තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතනක් තියෙනවා සෙල් සයිඩ් ලික්විඩිටි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක තියෙනවා. හරිද? මෙන්න මෙතන. හරිද? ඔයාලගේ හරි ටාගට් එක හරි තියාගන්න පුළුවන් මෙන්න මෙතනටම. ඔන්න ඔතනට ටාගට් එක තියාගන්න පුළුවන්. අපි පොඩි ස්කැල්ප් එකක් විදිහට මේක රන් කරන්නේ. ඒක නිසා මම ගොඩක් පහළ ටාගට් දෙන්න යන්නේ නැහැ. හරිද? හරි. එතකොට ඔන්න ඔතන තමයි ටාගට් තියෙන්නේ. ඔයාලගේ ස්ටොප් ලොස් එක දැන් ගේන්න පුළුවන්. අපේ ස්ටොප් ලොස් එක ගේන්න පුළුවන් මෙන්න මෙතන හයි එකට. හරිද? ඔන්න ඔතනට අපිට ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක. ස්ටොප් ලොස් එක ට්‍රේල් කරන්න මෙන්න මෙතනට. හරි. ඔන්න අපි ලයිව්ම බලමු ට්‍රේඩ් එක. හරි. චනුකමල්ට මොනවද තව ට්‍රේඩ් එකක් සෙට් වුණොත් එහෙම කියන්න. හරි. හරි මේ බලන්න. අර කැනල් එක ලයින් එකට උඩින් පොඩ්ඩක් ක්ලෝස් කරගත්තා. හැබැයි අර හොඳම ක්ලෝස් විල්ලක් නෙමෙයි. හරිද? ඒක නිසා අපිට තව කැනල් එකක් මේ වෙනකල් ඉන්න ඕන. මේ කොහොමද මේ හරියට දැන් යන්න ඕනි. ගිහිල්ලා තමයි ඊළඟට සෙල් එකක් එනවා නම් එන්න. අර දැක්කා. මං කිව්වේ. හරියට මෙතනින් ක්ලෝස් කරගත්තා. ක්ලෝස් කරලා මාකට් එක අප් වෙනවා එතන. හරි. මේක රන් වෙනකල් මම මේ හරියින් ඇලර්ට් එකක් දාලා මම මෙහෙමම මගේ ස්ක්‍රීන් එකේ යනවා තව ට්‍රේඩ් එකක් බලන්න අපි ඇනලයිස් එකක් ගහලා තියමු. හරිද? එතකොට මෙයාව මේ විදිහට රන් වෙනවා. හරිද? එතකොට ඔයාලත් එක්කම අපිත් ඔය ට්‍රේඩ් ගන්නවා. හරිද? කිසිම දෙයකට බය වෙන්න එපා. හරි. මෙයා කොහොමත් මේ ක්ලෝ ගැන අහපු එක්කෙනා. හරිද? මට මතක නැහැ කවුද ඇහුවේ කියලා. මෙන්න මේ හරියට මාකට් එක දැන් රීච් කරන්න ඕන. හරි. ඒත් එක්කම අපි බලමු chat එකේ දාලා තිබුණු coins එතේරියම් එක හරි. එතේරියම් එකේ මාත් ඔය setup එක බලාගෙන හිටියේ. ඒක ලස්සනට අපිට අල්ලගන්න පුළුවන් වුණා live එකේදීම. හරි. ඒත් එක්කම දාලා තියෙනවා AVAX XLM BCH. බලමු අපි යෝ වගේත්. AVAX එකේ බලමු අපි ගිහිල්ලා trade setup එකක් බලා ගන්න පුළුවන්ද කියලා. හරි. ඒවත් සෙල් වෙන ගමන් තියෙන්නේ. හරිද? ඒවත් සෙල් වෙන ගමන් තියෙන්නේ අපිට මේ වෙලාවේ අර එතේරියම් ට්‍රේඩ් එකත් එක්ක මේවට එන්ට වෙන්න බෑ. අපි පොඩ්ඩක් බලමු. එතේරියම් වලින් පිට යන ඕල්ට් එකක්. හරිද? ඕල් කොයින් එකක්. ඔයාලා දන්නේ මේ වගේ ඕල් කොයින් තියෙනවා නම් දාන්න බලන්න chat එකට. එතේරියම් වලින් පිට රන් වෙන ඒවා. අපි මේකෙත් බලමු. ඕකේ. WLFI WLFI කරා නේද හොඳටම කට්ටියට.
අපි කිසිම කන්ෆර්මේෂන් එකක් නැතුව ට්‍රේඩ් වලට යන්න හොඳ නැහැ. හරිද? ඒක නිසා අපි හොඳටම කන්ෆර්ම් කරන් තමයි යන්න ඕනේ. අපි බලමු. මෙයත් චූටි අප් මොමන්ට් එකක් දෙනවා. මෙන්න මෙතනින් බලමු මේ හරි හොඳ ස්ට්‍රෝං ලෙවල් එකක්ද කියලා. yes මෙන්න මෙතන B ෆෝමේෂන් එකෙන් තමයි මෙයා වෙන්නේ මාකට් එකේ. හරි. ඒත් එක්කම අහන්න බලන්න අපි ට්‍රේඩ් එකක් හොයන ගමන් තව ට්‍රේඩ් එකක් දැන් අපි ට්‍රේඩ් එකක් අරගෙන මේ ලයි ප්‍රොෆිට් පැත්තේ තියෙනවා ලස්සනට. කටිය ට්‍රේඩින් සම්බන්ධ මොනවද තියෙන ප්‍රශ්න? දැන් මොන ලොකු ක්‍රෑෂ් එකක් එමත් ගියා. ඒත් මෙතෙක් ක්‍රිප්ටෝ ඉතිහාසයේ ලොකුම ක්‍රෑෂ් එක. හරිද? ඕක උනේ කොහොමද? ඕක වෙන්න හේතු මොනවද කියලා එහෙම මම ඊළඟ YouTube වීඩියෝ එකේදී පොඩ්ඩක් පැහැදිලි කරනවා. හරිද? ඒක ගැන අපි ඒකෙදි කතා කරමු. දාගෙන යන්න බලන්න ක්‍රිප්ටෝ සම්බන්ධ හරි ට්‍රේඩින් සම්බන්ධ ප්‍රශ්න එහෙම අලුත් ඒවා. එතකොට ඔන්න තව වැදගත් දෙයක් මතක් කරන්න තියෙනවා මේ ට්‍රේඩ් එක රන් වෙන ගමන්. මොකද්ද? අපේ MSNR ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් පටන් ගන්නවා. අනිද්දා දිහාට අපි පටන් ගන්නවා මේක වැඩ මේ ටික. එතකොට ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් ඔයාලට ඒකටත් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරිද? රෙජිස්ට්‍රේෂන් තාම ක්ලෝස් කරලා නැහැ. හරිද? එතකොට ඔයාලට අර ඉන්ඩිවිජුවල්ම නැතුව අර දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ලස්සන ක්ලාස් එක කරගෙන යන්න පුළුවන් ගෲප් ක්ලාස් එකක් විදියට. ටොයින් කොයින් එකේ සෙල් එකක් තියේ. yes මේ වෙලාවේ ගොඩක් කොයින් වල සෙල් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ බිට් මොනවද? එතේරියම් එකේ සෙල් එක. හරිද? අපි දැන් එතේරියම් එකේ කියන්නේ මේන්ම කොයින් එකේ සෙල් එක ගහලා තියෙන්නේ. එතකොට ඒ ඩිරෙක්ෂන් එකටම තියෙන තව කොයින් වල සෙල් ගහලා එහෙම ලොකු තේරුමක් නැහැ. හරිද? තේරුමක් නැහැ කියන්නේ හේතුව තමයි මෙන්න මේවා. දැන් මෙතන සෙල් එක ගන්නකොට අනිවාර්යයෙන්ම අර සෙල් පොසිෂන් වලත් එන්ට්‍රිය පහළට ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට අපිට පොඩ්ඩක් අර මැද හරයකින් තමයි ගන්න වෙන්නේ. ඒක එකක්. හරිද? ඔයා හිතන්න බැරි වෙලාවත් මාකට් එකේ මේ ට්‍රේඩ් එකේ SL වැදුණා කියන්නේ අනිවාර්යයෙන්ම අර ට්‍රේඩ් එකලත් SL වදිනවා. හරිද? ඒක නිසා අර මේ එකපාර ට්‍රේඩ් ගොඩක් ගන්නකොට හරිද? එකපාර ට්‍රේඩ් 3-4 රන් කරන කට්ටිය ඉන්නවනේ ඊට වඩා රන් කරන අයත් ඉන්නවා ඩිසිප්ලින් වලින් පිට ගිහිල්ලා. එහෙම ගන්නවා නම් ඔයාලා එකම ඩිරෙක්ෂන් එකට ගහනකොට හරිද? එකම ඩිරෙක්ෂන් එකට යන කොයින්ස් වල ගහනකොට කියන්නේ එතේරියම් ඇතුළේ එතේරියම් එක රන් වෙන ඕල් කොයින් වල ගහනකොට පොඩ්ඩක් පරිස්සමින්. හරිද? ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා මාකට් එකේ. හරි අපි තව කොයින් එකක් බලමු හොම්මම. චනුක මල්ලි මං ඔයාලට අර ඊයේ දුන්න කොයින්ස් වල නම් මොනවද මට මතක නැහැ. ඒවා මේ මාකට් එකේ අර සාමාන්‍ය පොඩ්ඩක් විරුද්ධව නේද වැඩ කරන්නේ. මට පොඩ්ඩක් ඒ නම පොඩ්ඩක් කියන්නකෝ බං. චනුක මල්ලි මාව ඇහෙනව නේද? ඔව් කවිද වෙයි ඔව්. PAXD කියලා කොයින් එකක් දුන්නා නේද? PA PAXD කියලා. PXG එකනේ. බලමු අපි ඕකේ. ඒක පොඩ්ඩක් අනිත් පැත්තම. ඒක අනිත් පැත්ත යනවා නේද ලස්සනට. හරි. අපි මේකේ බලමු අම්මට සිටි මේක මේ ගෝල්ඩ් එකත් එක්ක යන එකක්ද? ඔව් නේද? මම මේක දිගේ දුන්නේ ෂුවර්ද? මේක මේ අර ගෝල්ඩ් එකේ මේක තියෙන එකනේ. ආ මං ඒලා ටයිප් කරගෙන මේක තමයි කරුවා ගේ මොකද වුනේ? මේක මේ අර ගෝල්ඩ් එකට පික් කරලා හදලා තියෙන කොයින් එක. එහෙනම් ඒක ඔව් තමයි. same to the gold. හරිද? මේක ගෝල්ඩ් එක කිව්වට මේ ගෝල්ඩ් වල ඇනලයිස් කරලා මේක ට්‍රේඩ් ගන්න යන්න එපා අනික් අය. හරිද? මොකද මේ පේනවනේ ගෝල්ඩ් නැති වික්කේම මේකේ ගහලා තියෙනවා. මේ ක්‍රිප්ටෝනේ. හරිද? ක්‍රිප්ටෝ ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. දැලපීයෙන් කිරි කනවා වගේ වැඩක් තමයි ක්‍රිප්ටෝ. මේකෙත් එන්ට්‍රියක් මෙන්න මෙතනින් කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට රන් වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? ඒක නිසා ඒක ට්‍රේඩ් කරන එක එච්චර සුබදායක නෑ මේ වෙලාවේ. අපි ඉතේරියම් ට්‍රේඩ් එකත් ආපහු පොඩ්ඩක් SL පැත්තට එන ගමන් තියෙනවා. අපි බලමු. ඉස්වල ඉන්න ඩේරි බෑරිෂ් ඒ වුණාට අද නිවුස් එකත් එක මොකක් හරි වෙයිද දන්නේ ඩේලි දේවල් අපිට ලෝව ටයිම් ෆ්‍රේම් වලට කිසිසේත්ම ලොකුවට බලපාන්නේ නැහැ. හරිද? එතකොට අර නැහැ. උඩ ඉඳලා ඇනලයිස් කරන් ඇවිල්ලා තේරුමක් නැහැ. පොඩි ටයිම් ෆ්‍රේම් වල ඇනලයිස් කරනකොට ස්කැල්ප් ගහනකොට. ඒකයි මම ලොකුවට ඒ ටයිම් ෆ්‍රේම් වලට ගියේ නැත්තේ. හරි මෙන්න මෙතන තියෙනවා හොඳ SBR එකක්. ඔන්න SBR එකෙන් මාකට් එක ඒවි පහළට බය වෙන්න දෙයක් නැහැ. SBR එක ලස්සනට ටච් කරලා තියෙනවා මේ වෙනකොට.
අනිත් එක ඒ SBR එක හරියටම රිෆයින් වෙනවා මෙන්න මෙතනට SBR එකක් විදිහටම. හරිද? පොඩි රීට්‍රේස්මන්ට් එකක් දීලා තියෙන්නේ මෙන්න මෙතන මේ ඕඩර්ස් ටික අරගෙන. අපි බලාගෙන ඉමුද? හරි. එයා මේ විදිහට රන් වෙද්දී අපි තව බලමු කොයින් එකක්. ටොන් බලමු ටොන් ගැන අහලා තිබුණේ කවුද මන්ද? අපි බලමු ටොන් එක. ආහා. අපි ටොන් වල ඇනලයිස් එකක් ගහලා තිබිලා තියෙනවා. බලමු මොකද්ද ගහලා තියෙන්නේ කියලා. හය ටයිම් ෆ්‍රේම් ගහලා තියෙන්නේ. ඔව්. ඉන්න ලීඩ් වෙලා තියෙනවා. බලමු ටොන් වල අපි සෙල් එකක් තියනවද කියලා. ලොකු ලොකු ටොන් එක ගත්තයින් පස්සේ මෙන්න මෙතන CR ටිකක් ඇතුලේ තමයි ටොන් එක මේ වෙලාවේ තියෙන්නේ. මම ඕක මාක් කරගන්නම්. ඔන්න ඔය විදිහට. ඒත් එක්ක මම යනවා 4 hour වගේ. මම මේ ඩීප්ලි ඇනලයිස් කරන්න යන්නේ නෑ. මම මේ නෝමල් ට්‍රේඩ් එකක් අල්ලගන්න ඇනලයිස් කරගෙන යන්නේ. හරිද? නැත්නම් අපිට මාකට් එකේ අප්ඩේට් එකක් ඕන නම් ඒ ගැන කියන්න. එතකොට අපිට ඩීප්ලි ඇතුළටම ගිහලා ඇනලයිස් කරන්න වෙනවා. හරි. අපි බලමු. අපිට බලා ගන්න පුළුවන් 4 hour CRT එකක් තියෙනවා. CRT එකේ low එක අරගෙන තියෙනවා. මේ වෙලාවේ high එකත් catch කරගෙන තියෙනවා. හරිද? එතකොට ඒත් එක්කම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන හොඳ strong A formation එකක් තියෙනවා. හරි. yes මෙන්න මෙතන gap එකක් තියෙනවා. අපි බලමු මාකට් එක මොන වගේ සිටුේෂන් එකකද තියෙන්නේ කියලා මෙතනින් මොකද්ද වෙන්න පුළුවන් කියලා බලමු. හරි. මාකට් එක රිවර්ස් වෙන්න කැන්ඩල් එකක් ගහලා තියෙනවා. හැබැයි අපිට කන්ෆර්මේෂන් එකක් තියනවාද බලමු. මෙතන ગેප් එක අරගෙන තියෙනවා. ඒත් එක්ක මම පොඩ්ඩක් RSI එක පැත්තටත් යනවා මේ වෙලාවේ මේකේ නම් අපිට ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එකකුත් තියනවාද බලමු. ඔව්. පොඩි ඩයිවර්ජන්ස් එකක් හදලා තියෙනවා. හරිද? ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා. මේක මෙතනින් සෙල් වෙන්න chance එකක් වැඩි කොහොමත් හරිද? හේතුව තමයි දැන් මේ වෙලාවේ දැන් මෙතන MSNR කරන අය ඉන්නවා එතන. එතකොට CRT එකේ මෙතන high එක දැන් sweep කරා. හරිද? ඒ high එකත් sweep කරානේ. එතකොට ඒකත් එක්ක මම හිතනවා මාකට් එක මෙන්න මේ විදියට මෙතනට කොහොම මෙන්න මේ low එක sweep කළා මෙන්න මේ සප්ලයි zone එකෙන් sorry resist මොනවාද demand zone එකෙන් මාකට් එක ඊළඟට මේ විදිහට එන්න පුළුවන්. හරිද? කොහොමත් පහලට සෙල් වෙලා තමයි එන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට ඊළඟ සෙල් එක හෝ බයි එක යන්න පුළුවන් උතනින්. මෙන්න මේ හයි එකත් අරගෙන. ඒක නිසා අපි බලමු පොඩ්ඩක් ආයෙම කන්ෆර්මේෂන් එකක් තියනවාද කියලා ට්‍රේඩ් එකකට යන්න. හරි ඒත් එක්ක මේ තේරියම් එකත් බලමු. හරි ලස්සනට එයා එතන රිජෙක්ට් වෙලා තියෙනවා. රිජෙක්ට් වෙලා තියෙනවා. අපිට කන්ෆර්මේෂන් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මෙතන පහලින් මෙයාව ක්ලෝස් කරගත්තොත්. හරිද? තව කැන්ඩල් කීපයක් හැදිලා මෙන්න මෙතනින් ලෝ එක මේ ක්ලෝස් කරගත්තොත් අපිට තව කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. අපි ඒක හැදුනාම මේකේ ට්‍රේඩ් එකකට එන්න වෙමු. හරිද? මේකෙත් හොඳ ට්‍රේඩ් එකක් තියෙනවා.
මෙතන වයිකෝෆ් පැත්තෙන් ගත්තත් මෙතනින් අපිට දීලා තියෙනවා ස්ප්‍රින් එකක් දීලා තියෙනවා. මාකට් එක සයිඩ් යන ගමන් තියෙනවා SOW එක හදන්න. මෙන්න මේ ටිකේ හොඳ ලික්විඩිටි ඒරියා එකක් තියෙනවා. මෙතන හොඳ සප්ලයි එකක් තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් තමයි මාකට් එක අරගෙන තියෙන්නේ. චනුකමල්ට කොයින් එක මොනවා හරි අයිඩියා එකක් තියනවද? තාම හරි. අයියා ගත්තේ නැහැ මම එතෙරියම් එක දිහා බලන් හිටියේ. ආ එතෙරියම් එක මොකද මේ එතේරියම් එක SBR එකෙන් ලස්සනට රිජෙක්ට් එනවා. බලමු මේ කැන්ඩල් එකත් මේ මෙතනින් පහලින් ක්ලෝස් වුණොත් බලන් ඉන්න දෙයක් නැහැ කොහොමත් පහළට තමයි. ඔව් එයා එහෙම රන් වේවි. අපි අනිත් ටික බලමු. මෙතන උඩ ලික්විඩිටි ගොඩක් හදලා තියෙනවා. අන්න ඒක පොඩි ප්‍රශ්නයක් මෙතනදී. මේවත් අපි වොච් කරගෙන ඉමු. ටොන් එකත් වොච් කරන් ඉමු. හරිද? ටොන් එකේ තමයි ට්‍රේඩ් එකට යන්න පුළුවන් වේවි. ජනකමල්ලි ටොන් එක පොඩ්ඩක් බලන්න. ටොන් එකේ මට හිතෙනවා සෙල් එකක් ගහන්න පුළුවන් වෙයි කියලා. මෙන්න මෙතන පහලින් මේව කරගත්තා නම් හරියටම කන්ෆර්ම් කරගන්න තිබුණා අපිට. හරිද? ඔන්න ඔතන. ඔව් මෙතන ඉක්වල් හයි තියෙනවා හැබැයි එතන පොඩි ප්‍රශ්නයක්. අවුලක් නෑ අපි බලාගෙන ඉමු. මෙතන ක්ලෝස් කරගත්තොත් හරි. මට නම් කන්ෆර්මේෂන් මම බලන ඒවා දීලා තියෙන්නේ. හරිද? හැබැයි මේ මෙතන පහලින් ක්ලෝස් වෙනකල් ට්‍රේඩ් එකට මේව නොවීමු. හරිද? කෝකටත් කන්ෆර්මේෂන් එකක් නේද එතකොට? මොකද මෙතන මේ ඩයිවර්ජන්ස් එකකුත් දීලා තියෙන ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. හරිද? ඩයිවර්ජන්ස් එකක් අපිට හය ටයිම් ෆ්‍රේම් වල දීලා තිබුණානේ. යස් එයාගේ සෙල් එක යනවා. හරි ඉස්සෙල්ලා කට් වුණා නේද? මම ටයිම් එක බැලුවේ නැහැ. හරි ඔන්න මම ස්ක්‍රීන් එකත් ෂෙයා කරා කට්ටියට. මේ ගන්න ඒව නෙවෙයි. චනුකමල්ලි ටොන් එකේ අප්ඩේට් එක මොන වගේද වගේ? බලවද? ටොන් එක වගේ දෙන්නේ නේද? ඒක තමයි මටත් සෙල් ID එක තියෙනවා කන්ෆර්මේෂන්ස් මට නම් හදලා තියෙන්නේ. මම මේ කෝකටත් බලාගෙන හිටියේ මේ 1 මිනිත් වල මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දෙනකම්. හැබැයි එහෙම දුන්නොත් ට්‍රේඩ් එකකින් සාමාන්‍ය මට්ටමකට යනවා. ඔව් ආ, ඒක තමයි මේ අවස්ථාවේ රිප්ලේස්මන්ට් එකක් හරියම ඔයාලා මේ පිට එකේ නේද ප්‍රශ්න. මට අවශ්‍ය රීට්‍රේස්මන්ට් එක හැබැයි දීලා තියෙන්නේ මල්ලි. හරිද? ඔව් හැබැයි දීලා තියෙනවා. මට හිතනවා ඉතින් සෙල් එක ගන්න පුළුවන් කියලා. හරිද? මට මම බලන සාමාන්‍ය බලන කන්ෆර්මේෂන්ස් ඔක්කොම දීලා තියෙනවා. මේ ලයිව් ස්කැල්ප් එකට. මොකද 1 2 එකත් හදලා තියෙනවා. ඔව් අපි ටොන් එකේ යමු සෙල් එකකට ටොන් එකෙත්. හරිද? ටොන් එකේ අපිට යන්න පුළුවන් කෙලින්ම 50x. මම මේ මාජින් එක 150ක් රිස්ක් කරලා දෙන්නේ. හරිද ඔයාලට? 50x වලින් අපිට ටොන් එකේ යන්න පුළුවන් සෙල් එකකට ලයිව් මාකට්. හරිද? ඔන්න තියෙනවා ට්‍රේඩ් එක. මෙන්න මාත් ගන්න. හරි. අපිට දැන් තියෙන්නේ බලාගෙන ඉන්න මම මේක TP වට දීලා තියෙන්නේ 2.5ක වගේ TP එකක් දීලා තියෙන්නේ පහළට එන්න ට්‍රේඩ් එක. හරිද? මේ ලොකු රිස්ක් අරගෙන මම පහළටම TP දෙන්න යන්නේ නෑ මේ වෙලාවේ. හරිද? ඉතේරියම් එකත් ලස්සනට රන් වෙනවා. ඔන්න ටොන් එකේ තියෙනවා ට්‍රේඩ් එකක්. අපි ওই ට්‍රේඩ් එක මේ වෙලාවේ වොච් කරගෙන ඉමු. හරිද? තව ට්‍රේඩ් වලට මේ වෙලාවෙ වෙන්න හොඳ නෑ. දැන් ට්‍රේඩ් එකක් රන් කරනවා. සාමාන්‍යයෙන් මගේ ඩිසිප්ලින් එකක් තියෙනවා. මම එක ට්‍රේඩ් එකයි එකපාර රන් කරන්නේ. හරිද? අන්න ඒ වගේ ඩිසිප්ලින් වලත් හදාගන්න. අපි ඩිසිප්ලින් ගැන ලෙසන්ස් ඉස්සරහට කතා කරමු. හරිද? අපි ඊළඟ සෙෂන් එකේ වගේ කතා කරමු. අපි ඔන්න අද
කතා කරලා ට්‍රේඩ් සෙටප් එකක් කොහොමද මැනේජ් කරන්න කියලා හරි ලස්සන ලෙසන් එකක් අරගෙන ආවා. ඔයාලට මැනේජ්මන්ට් වලට ඕනිම කරන ලෙසන් එකක්. හරිද? ඔන්න ඒත් එක්කම සුපිරම ස්කැල්ප් ට්‍රේඩ් දෙකක් දීලා තියෙනවා. ලස්සනට මේ වෙලාවේ රන් වෙන ගමන් තියෙනවා. හරිද? බොරු කයිවාරු පැය ගණන් ඉඳලා ට්‍රේඩ් දෙකක් දීලා ඒ දෙකත් ලොස් වෙන වැඩ නෙමෙයි. ලස්සනට මාකට් එකේ මේ වෙනකොට හොඳ ලෙසන් එකක් කතා කරලා ට්‍රේඩ් දෙකක් දීලා තියෙනවා. අපි බලමු ට්‍රේඩ් දෙක මොකද වෙන්නේ කියලා. හරිද? අපිට ලයිව්ම මැනේජ් කරගන්න පුළුවන්. හරි. ට්‍රේඩ් දෙක ලස්සනට යනවා. හරිද? ඔයාලට පුළුවන් මෙන්න මේ ටොන්නල SL එක මෙන්න මෙතනට දැන් ගන්න. හරිද? ඔන්න ඔතනට SL එක ට්‍රේල් කරන්න පුළුවන්. ඔන්න SL එකෙන් භාගයකට වඩා අඩු කරලා දුන්නා. හරිද? බලන්න SL එකේ පොඩි 0.5 දෙක. හරිද? මේ වගේ ට්‍රේඩ් කරන්න නම් ඉතින් ඔයා එලියට් වේව් වලින් ගහනවා නම් ඔයා අනිවාර්යයෙන්ම 30 මිනිත් වලින් පල්ලෙන්න මාස්ටර් කරන්න ඕන. හරිද? ඒත් එක්කම මේ වගේ සුපිරිම ස්කැල්ප් ගහන්න නම් හරිද? ස්කැල්ප් විතරක් නෙමෙයි. හරිද? මාකට් අප්ඩේට් පාව යාට දෙන්න පුළුවන් මැලේසියන් SNR මාස්ටර් කරගත්තොත්. හරිද? දැන් අපේ චනුක මල්ලි ගත්තාම එයා ගොඩක්ම කැමති ස්කැල්ප් වලට. හරිද? ආයි ඉතින් කතා කරලා වැඩක් නැහැ. ආයි MSNR nailed. හරිද? nail කරලා තියෙන්නේ එච්චරටම වැඩි. වාට යාලගේ වැඩේ හැම බලා ගන්න පුළුවන්. තව ටික කාලෙකින් අපි බලමුකෝ. ඉස්සරහට තව අලුත් වැඩ ගොඩක් එනවා. හරිද? ඔන්න ඉතින් අපේ ආරම්භක සෙමිනාර්ස් වල මේ වගේ තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් එතකොට ඉස්සරහට එන වැඩ ටික මොන වගේද කියලා. අපි බලමු ට්‍රේඩ් එක මේ වෙලාවේ රන් වෙනවා අවුලක් නැහැ. ඔන්න ඉතින් ඔයාලත් එක්කම ඇනලයිස් කරලා කන්ෆර්මේෂන්ස් බලලා තමයි දුන්නේ. හරිද? නැතුව මාකට් එකට ඇවිල්ලා ඔහේ ට්‍රේඩ් කරේ නැහැ. හරිද? ඔන්න ලස්සන ට්‍රේඩ් දෙකම ලස්සනට වැටෙනවා. හරිද? මම මෙයාගෙත් 1 මිනිත් යනවා. අපි SL එක පළට ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. මම මේ ට්‍රේඩ් සෙටප් එක මෙහෙමම චුට්ටක් එහාට කරගන්නවා. අපිට Ethereum වල SL එක ගන්න පුළුවන් මෙන්න මෙතනට. හරිද? ඔන්න ඔතනට. SL එක ට්‍රේල් කරන්න පුළුවන් මේ වෙලාවේ. හරි. කටිය ට්‍රේඩ් එක ගත්තද? කොහොමද? දාගෙන යන්න බලන්න chat එකක්. හරි. අරගෙන තියනවා කට්ටිය. හරි. කට්ටිය අරගෙන තියනවා. හරි. එතකොට මම ඔයාලට කලින් සෙෂන් එකේ අන්තිමේදී කිව්වේ මේ මොනවද? ට්‍රේඩින් වල තව ඔයාලට දැනගන්න තියෙන ප්‍රශ්න මොනවද? අහන්න බලන්න. අපි කතා කරමු. මේ ට්‍රේඩ් එක රන් වෙනකල් අපි කතා කරමුකෝ. මේ රන් වෙන්න පැය ගණක් යන එකක් නැහැ. ඉක්මනට මේ TP වද්ද ගන්න පුළුවන්. මොකද අපි 1 2 සෙටප් එකකින් එන්ටර් වෙලා තියෙන එලියට් ටේබල් හොඳ මෙන්ට්‍රියක් කරන් තියෙන්නේ. තර්ඩ් එකක් මේ යන්නේ. ඒකයි මෙච්චර ඉක්මනට පහළට ආවේ. හරිද? ඔයාලට දැනගන්න තියෙන්නේ මොනවද? ඒත් එක්කම කියන්න ඕනේ අපි ඉන්ඩිවිජුවල් ක්ලාස් එක පටන් ගන්නවා අනිද්දා. ඒකට ඔයාලට මේ රෙජිස්ටර් වෙන්න පුළුවන් MSNR වල. හරිද? ඔයාලට ලෝකේ වෙන කොහෙන්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති. හරිද? ඔයාලට ලෝකේ වෙන කොහෙන්වත් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති සුපිරිම කන්ටෙන්ට් එකක් තියෙනවා අපේ. හරිද? බලන කන්ෆර්මේෂන් ගැන කතා කරමු මල්ලි. හරි. ඒ කියන්නේ දැන් අපි මේ ට්‍රේඩ් වල ගත්තු කන්ෆර්මේෂන්ස් දයි එලියට් වලින් ට්‍රේඩ් ගද්දි බලන කන්ෆර්මේෂන් මොනවද වැඩිපුරම බලන. හරි. අපි ඕවා ගැන ලෙසන් එකක් කරමු. හරිද? අපි එලියට් වේව් වලින් ලයිව් ඇනලයිසිස් ලෙසන් එකක් කරානේ. අපි ඒත් එක්කම එලියට් වේව් වලින් ට්‍රේඩ් ගන්න ලෙසන් එකකුත් කරමු. හරි. අපි ඕක කතා කරමු ඉස්සරහට. බලන කන්ෆර්මේෂන්ස් ගැන කතා කරන්න කියන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් ගද්දි බලන ඒවා වෙන්නේ. හරි. ට්‍රේඩ් එකක් ගද්දි ජෙනරල් කන්ෆර්මේෂන් හරි හරි. මෙහෙමයි. ගොඩක් අය අහන්නේ කන්ෆර්මේෂන්ස් ගන්න කොහොමද කියලා. කන්ෆර්මේෂන්ස් ගන්න ඉස්සල්ලාම ඔයා මාකට් එකට ඇවිල්ලා ඔයාගේ ඇනලයිසිස් මෙතඩ් එකෙන් ඇනලයිස් කරනවනේ. හරිද? ඇනලයිස් කරනකොට ඔයාගේ ඇනලයිසිස් මෙතඩ් එක ඔයා හිතන්න මම එක්සැම්පල් එකක් විදිහට ගන්නම් එලියට් වේව්. එලියට් වේව් වලින් ගන්නකොට ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් ෆිබොනාකි වලින් තමයි එන්ට්‍රි වෙන්නේ. හරිද? මාකට් එකේ පැටර්න් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඉස්සල්ලාම. හරිද? පැටර්න් එක අයිඩෙන්ටිෆයි කරගෙන ෆිබොනාකි දාලා අපි එන්ට්‍රියක් හොයා ගන්නවා. හරිද? එන්ට්‍රි පොයින්ට් එකක් අපි බලාගෙන තියා ගන්නවා. හරිද? ඒත් එක්කම අපි ඔය වගේ තැනකින් ඩයිවර්ජන්ස් කන්ෆර්මේෂන් එකක් බලාගන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒත් එක්කම අපිට තව යූස් කරන්න පුළුවන් දේවල් තමයි වොලියුම්. හරිද? ඒත් එක්කම එලියට් ටේබල් වල තව තියෙනවා ගොඩක් ඇඩ්වාන්ස් ටූල්ස් තියෙනවා. හරිද? පිච් ෆෑන්, පිච් ෆෝක් ඕවාගෙනුත් කන්ෆර්මේෂන්ස් හදාගන්න පුළුවන්. ඊළඟට අපිට එලියට් ටේබල් වල තියෙනවා චැනලින් ටෙක්නික්. හරිද? චැනලින් ටෙක්නික් එකනොත් අපිට පුළුවන් තව කන්ෆර්මේෂන්ස් ඇඩ් කරගන්න. හරිද? මේවා මේ නිකන් දීලා තියෙන දේවල් නෙමෙයි තියරි වලට. හරිද? මේ වෙනකොට ඇඩ්වාන්ස් වෙලා තිනවා පට්ටම විදියට ඔය චැනලින් එහෙම. එතකොට මේ හැම දෙයකින්ම අපිට කන්ෆර්මේෂන්ස් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මම තව බලනවා මම කිව්වා RSI කිව්වා ඊට පස්සේ බේබි ටනල් එකත් අපිට නෝමලි යූස් කරන්න පුළුවන් ලොකු දෙයක් නෑ. ස්කැල්ප් වලට ඩයිවර්ජන්ස් බලන්නේ කොයි වගේ ටයිම් ෆ්‍රේම් වලද? හරි. ඔයා RSI එක යූස් කරනකොට නෝමලි අපිට තියෙන්නේ 14 නේ ලෙවල් එක. හරිද? හැබැයි අපි ටයිම් ෆ්‍රේම් එකෙන් ටයිම් ෆ්‍රේම් එකට ඔයා ගන්න ට්‍රේඩ් එකේ වර්ගය අනුව ඒ කියන්නේ ස්කැල්ප් ද ඩේ ද ස්විං ද අනුව
ඔය ලෙවල් එක මාරු කරනවා. හරිද? ඔය ලෙවල් එක පොඩ්ඩක් වෙනස් කරලා තමයි අපි යූස් කරන්නේ. හරිද? අපි ඔය ඩිෆෝල්ට් එන 14 කියන ලෙවල් එක යූස් කරන්නේ නැහැ. එතකොට මේ ලෙවල්ස් අපි ස්ටුඩන්ට්ලාට දෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා මේ මොන ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඔයා ක්ලාස් එක ඇතුලේ මොන වගේ ප්‍රශ්නයක් ඇහුවත් ඔයාට ඕනම ඇනලයිසිස් මෙතඩ් එකක උත්තරයක් ඔයාලට අපෙන් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඒක ගැන කිසිම බයක් තියාගන්න එපා. එතකොට මේ වගේ ලෙවල්ස් අපි දෙනවා මේ අපේ ස්ටුඩන්ට්ලාට. හරිද? එතකොට දැන් චනුක මල්ලි ගත්තාම චනුක මල්ලි මේ වෙනකොට එලියට් එක තමයි යා කලින් ඉගෙනගෙන තියෙන්නේ. හරිද? ඒකත් මගෙන් නෙමෙයි යා ඉගෙනගෙන තිබුණේ. යා වෙන තැනකින් ඉගෙනගෙන තිබුණා. එතකොට එයා ඒක ඉගෙන ගන්න ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න එක නවත්තලා තමයි මේ වෙනකොට MSNR එක කරලා මේ වෙනකොට හොඳ වැඩ පිළිවෙලක් හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. හරිද? එයාගේ කතාව ගැන එයා ලයිව් එකේදී කියයි දවසක. හරිද? මම්ම කියනවට වඩා. එතකොට මේ වෙනකොට සුපිරිම වැඩෙක් MSNR ලා ඉතින් කතා කරන්න දෙයක් නැහැ. හරිද? ඒවා හිතන්නකො මටත් වඩා බාලයි අවුරුද්දක්. හරිද? ඉතින් ඔන්න වයස ප්‍රශ්නයක් නැහැ මිනිස්සෙක්ට දියුණු වෙන්න සහ ඉගෙන ගන්න. ඉතින් සුපිරි වැඩෙක් කියලා ඉන්නා මේ වෙනකොට හරිද? එතකොට එයා ඔය ලයිව් එක යන අතරතුර ඒ කියන්නේ අපේ MSNR තියරි යන අතරතුර එයා එලියට් එකේම තහ ගන්නවා ප්‍රැක්ටිකල් වලදී. හරිද? එතකොට අර මේ සෙෂන් එකෙන් පිට කියලා එහෙම නවත්තන්නේ නැහැ. මේ වගේ දේවල් වුණත් කිසිම තරහක් නැතුව කියලා දෙනවා. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. sorry. එතකොට කන්ෆර්මේෂන් ගැන කතා කරද්දී නම් කන්ෆර්මේෂන්ස් වර්ග ගොඩක් බලනවා. හරිද? චනුක මල්ලි මේ වෙනකොට එයා බලන කන්ෆර්මේෂන්ස් තියනවා. හරිද? ඒක ට්‍රේඩ් එකෙන් ට්‍රේඩර් සහ ඒ වගේ දේවලුත් වෙනස් වෙනවා. හරිද? එතකොට අර විශේෂයෙන් බලන කන්ෆර්මේෂන්ස් ගැන මම සෙෂන් එකක් කරන්නම් ඉස්සරහට. හරිද? මම normally බලන්නේ. හරිද? normally ඔයාලට බලන්න මම කියන්නම් divergence බලන්න පුළුවන්. හරිද? supply and demand බලන්න පුළුවන්. සමහරක් අය volume බලනවා. ඒකත් හොඳයි. හරිද? ඊට පස්සේ ඔයාගේ ඇනලයිසිස් මෙතඩ් එක තියෙනවා. ඒකේ තියෙන එන්ට්‍රි මොඩල් වර්ග තියෙනවා. හරිද? MSNR ගත්තත් මිස් එන්ට්‍රි සෙටප් එහෙම තියෙනවා. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා කන්ෆර්මේෂන්ස් බලන්න නම්. හරිද? ඔය හැමදේම බලලා තමයි අපි එන්ට්‍රි එකට එන්ටර් වෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ දේවල් තමයි අපි සාමාන්‍යයෙන් normally use කරන්නේ. ඔයිට වඩා දේවල් තියෙනවා. චනුක මල්ලි මොකද ට්‍රේඩ් දෙකේ තත්ත්වය වාට මොනවා හරි රෝබ්ලොක් එකක් එහෙම කන්ෆර්ම් වෙලා නැහැ නේද? අනිත් පැත්ත ගන්න. කාගේ එහෙම එකක් නෑ. මාකට යන්න ඕනේ. එන උලන්නේ. දැන් ඔයාලා දන්නවා මේ scenario එක ඉගෙනගෙන තියෙනවා නම් අපිට පුළුවන් රෝඩ් බ්ලොක් වලින් මාකට් එක ආයේ රිවර්ස් වෙනවද කියලා බලන්න. හරිද? අන්න ඒ වගේ සුපිරිම වැඩ ගොඩක් තියෙනවා MSNR වල. ඩොජ් එක රුනේ කවුන්ට් එක පොඩ්ඩක් බලමුකෝ. හරි. ඔයා නේද අර දාලා තිබුණේ ඩොජ් රුනේ කවුන්ට්. අපි මේ ට්‍රේඩ් එක රන් වුණාම බලමුද? මොකද අපි ස්කැල්ප් දෙකක් අරන් තියෙන්නේ highly risky නේ. හරිද? ස්කැල්ප් කියන්නේ රිස්කිම එන්ට්‍රි වර්ගේ. ඒක නිසා අපි මේ ට්‍රේඩ් එක තව චුට්ටක් මෙන්න මේ ක්‍රිටිකල් ලෙවල් දෙක පහු කර ගන්න කල ලිමු. හරිද? ඊට පස්සේ අපි ඩොජ් වල මේකක් බලමු. හරි. එතේරියම් වල නම් එයාගේ ලික්විඩිටි පොයින්ට් එක බ්‍රේක් කරගත්තා. කැන්ඩල් එකකුත් ක්ලෝස් වෙලා තියෙනවා අවුලක් නැහැ. එතේරියම් ගියා කියන්නේ මෙයා අනිවාර්යෙන් යන්න ඕන. හරි. තව ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න අහන්න බලන්න. මේ ට්‍රේඩ් එක රන් වෙනවනේ. අපි ඒක ඒත් එක්ක කතා කරමු. කන්ෆර්මේෂන්ස් ගැන අපි මේ වෙනම සෙෂන් එකක් කරමු. එතකොට අපිට ගොඩක් ඩීප්ලි කතා කරන්න පුළුවන්. එතකොට ඔයාලටත් අර මම දැන් නිකන් කියනකට වඩා ලයිව්ම බලා ගන්න පුළුවන් මොනවද බලන කන්ෆර්මේෂන්ස් කියලා එහෙම. හරිද? ආය අර වෙනම කන්ෆර්මේෂන්ස් බලන්න යන්න ඕනේ නැහැ. තමන් ඉගෙනගත්තු ඇනලයිසිස් මෙතඩ් එක හරියට ඉගෙනගෙන තියෙනවා. හරිද? අර වෙනම බලනවා නම් බලන්න තියෙන්නේ RSI එක වගේ තමයි. හරිද? ලොකුවට බලන්න දෙයක් නැහැ වෙන. තමන් ඉගෙනගෙන තියෙන ඇනලයිසිස් මෙතඩ් එක හොඳටම ප්‍රමාණවත් හරියට ඉගෙනගෙන තියෙනවා. normally trade එකක් දාන්න ඉගෙන ගත්තා කියලා තේරුමක් නැහැ. ඒක ඇතුළට ගිහිල්ලා ඒ ඇනලයිසිස් මෙතඩ් එක ඇතුලේ තමන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක තමන්ට අර ඕනි දෙයක් ඇහුවාම කියන්න පුළුවන් වෙන්නේ. හරිද? ඕනි මාකට් එකක සෙල්ලමක් දාන්න පුළුවන් වෙන්නේ එතකොට. තව කට්ටියට මොනවද ට්‍රේඩින් වල තියෙන ප්‍රශ්න දැනගන්න. ට්‍රේඩ් එක රන් වෙන ගමන් අපි කතා කරමු. චනක මල්ලි ඔයාලට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද ට්‍රේඩ් එක ගැන? මාකට් එක ආයෙම එන්ට්‍රි පැත්තට රීට්‍රේස්මන්ට් එකක් දීලා පහළට එන්න පුළුවන් කියලා. මට එහෙම අයිඩියා එකක් තියෙනවා එලියට් ඒ වලින්. මාත් බලන්න තියෙන අයිඩියා එකක් නම් හිතනවාද? එන්ජේට රීඩ් කියන එක නම් හිතන්න හරිනේ. ඔව් මට ඒ පොඩි මෙතන ටෙස්ට් එකක් මේ එන්න ඕනේ. විදියට ඔව් මටත් පොඩි රීට්‍රේස්මන්ට් එකක් දෙන්න ඕනි. හරිද? එන්ජේට මෙන්න මේ આવොත් පොඩි අවුලකුත් තියෙනවා.
අවුලක් නැහැ. ලොකුවට අවුලක් නැහැ. මෙතන අපි SL එක ලස්සනට පහළට ගෙනල්ලා සේව් කරගෙන තියෙන්නේ. ඒ නිසා කිසිම අවුලක් ඔව්. නැහැ. මාකට් එක ආවත් හරිද? මෙතන 1 to 1 එක ඉවරයි කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන මේ ඔන්න ඔහොම ගන්නත් පුළුවන්. මම ඒකයි බැලුවේ. කවින්දුය මේ සිල්ලෙක් කොට දැම්මේ. SL එක තියෙන්නේ ඔය ළඟම මේ හයි එකේ තියෙන එක නිසා ප්‍රශ්නයක් නෑ ලොකු. නැත්නම් NTSL මම දැම්මේ නැත්තේ ඒකයි මේ මාකට් එක ආයෙ චූට්ටක් එන්න පුළුවන් ඒක. මාකට් අප්ඩේට් වයි වීඩියෝ නැද්ද? අම්මට සිල්. මේ ටිකේ මේ අසනීප වෙලා හිටියේ හරිද? අසනීප වෙලා හිටියේ තවමත් මගේ උගුර කතා කරද්දි ටික වෙලාවකින් මේ රිදෙනවා සෑහෙන රිදෙනවා. මේ මම කොහොමත් මේ සතිය අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. හරිද? හෙට හෝ අනිද්දා අනිවාර්යෙන් වීඩියෝ එකක් වැටෙනවා. එක දිගට වීඩියෝ ඊළඟට වැටෙනවා. මේ පොඩි පොඩි වැඩ වගේකුත් තිබුණා. ඒ ටිකත් කරලා මේ මේව කරේ. කොයින් දෙකක buy and sell දැක්කම ගන්න එක රිස්කි නැද්ද මල්ලි? කොයින් දෙකක buy and sell. හරිද? මෙහෙමයි. කොයින් වර්ග තියෙනවා බිට්කොයින් වලට ඒ කියන්නේ බිට්කොයින් වල ගමනාන්තයත් එක්ක යන ඒවා තියෙනවා. හරිද? එතේරියම් වල ගමනත් එක්ක යන ඒවාත් තියෙනවා. ගොඩාක්ම තියෙන බිට්කොයින් එක්ක යන ඒවා. හරිද? මේ වගේ අවස්ථාවක නම් එතේරියම් එක තමයි ගොඩක් කොයින් යන්නේ. එතකොට අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. දැන් ඕක ඊයේ මම චනුකමල්ලිටත් කරා. හරිද? ඔය වගේ ලෙසන් එකක් පොඩිවට ඊයේ අපි ලයිව් එකේ පොඩ්ඩක් කතා කරගෙන ඉන්න ගමන් අපි ඕක ගැන කතා වුණා. එතකොට දැන් මම කියලා තියෙන්නේ මගේ ස්ටුඩන්ට්ලාට ලිස්ට් එක එයාලගේ බොත් ලිස්ට් එක මැනේජ් කරගන්න හැටි. එතකොට ඒකේ තියෙනවා මේන් කොයින් ටික සහ හරිද? මේන් කොයින් ටික තියෙනවා. ඊළඟට ආයෙම තියෙනවා බිට්කොයින් එක්ක යන කොයින් තියෙනවා. එතේරියම් එක්ක යන කොයින් තියෙනවා. ඊට පස්සේ මේ දෙකටම විරුද්ධව යන කොයින් තියෙනවා. සයිඩ් වේ යන කොයින් තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනි අන්නේ කොයින් එක ගැන පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා ඒ කොයින් එක මොකක් එක්ක යන කොයින් එකක්ද කියලා. බිට්කොයින් එක්ක යන එකක්ද? එතේරියම් එක්ක යන එකක්ද? එහෙම නැත්නම් මේ දෙකට විරුද්ධව යන එකක්ද? සමහර කොයින් තියෙනවා බුල් රන් කොයින් යනකොට බෙයාර් රන් කොයින් තියෙනවා. බෙයාර් රන් යනකොට බුල් රන් කොයින් තියෙනවා. ඔය වගේ දේවල් තියෙනවානේ මාකට් එකේ. ඔයා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම රිසර්ච් එකක් කරලා කොයින් එක ඇනලයිස් එකක් ගහන්න කලින්. හරිද? සාමාන්‍යයෙන් ඔයා ඒක බැලුවාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මාකට් එකේ ඒක ගන්න එක රිස්කිද නැද්ද කියලා. හරිද? ඒකේ කොයින් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයා හිතන්නකෝ බිට්කොයින් එකම යන කොයින් දෙකක් තියෙනවා කියලා. හරිද? ඔයා හිතන්න සාමාන්‍යයෙන් සොලාන එක ඊට පස්සේ තාම මොනවද XRP එක වගේ කියලා. ඒ දෙක සාමාන්‍ය බිට්කොයින් එක යනවානේ. එතකොට අන්නේ කොයින් දෙක ගත්තාම ඒ කොයින් දෙකේ පරස්පර ට්‍රේඩ් දෙකක් නම් තියෙන්නේ. ඔන්න ඔයාලට පොඩ්ඩක් හිතන්න තැනක් තියෙනවා එතන. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි එතකොට තව අහලා දිනවා මල්ලි අපි ට්‍රේඩ් කරන්න කොයින් හොයාගන්නේ කොහොමද ස්කැල්ප් වගේ ස්කැල්ප් ට්‍රේඩ් කරනකොට ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් හරිද ඕක ගැන තමයි අපි ඊයේ ගොඩක් කතා කරේ එතකොට ඔයාලට පුළුවන් මේ මොකක්ද ස්කැල්ප් ට්‍රේඩ් කරන්න කලින් ඔයාලට පුළුවන් වොච් ලිස්ට් එකේ කොයින් ලිස්ට් එකක් හදාගන්න හරිද දැන් චනුක මල්ලිගේ ඕක මම දැක්කෝ පිළිවෙල වැඩක් තමයි එයා කරගන්න දෙයක් තමයි එයා හදාගන්නා වොච් ලිස්ට් එකේ එයාටම කියලා කොයින් ලිස්ට් එකක් හරිද ඒ කියන්නේ එයා බලන්නේ ඒ කොයින් ටික විතරමයි හරිද ඒක හොඳ ඩිසිප්ලින් එකක් මාකට් එකේ කරගන්න පුළුවන් අර අහුවෙන කොයින් එකේ ස්කැල්ප් ගන්නවට වඩා ඇනලයිස් කරලා ඔයාට ඔයාම තෝරගන්න කොයින් ටිකක් හරිද අර මම දැන් කිව්වේ කොයින් කොහොමද ලිස්ට් එකක් හදාගන්න කියලා අන්න ඒ විදිහට වඩා පුළුවන් කොයින් ලිස්ට් එකක් හදාගන්න ඒ කොයින් ලිස්ට් එක හදාගෙන වඩා පුළුවන් ඒ කොයින් ගැන අධ්‍යයනයක් කරන්න බැක් ටෙස්ට් කරලා හරිද චනුකමල්ලි ගොඩක් ඕක කරනවා හරිද එයා ට්‍රේඩින් වීව් ප්‍රීමියම් එක අරගෙන ඒ කියන්නේ අර මේ සල්ලි දීලාම ගන්න ඕනේ ඒවට ඒ වගේ ගන්න අවස්ථා තියෙනවා තව එක එක ඒවා හරිද ඔයාලට YouTube එකෙන් බලලා ඒක හදාගන්න පුළුවන් එතකොට එයා කරන දෙයක් තමයි අර ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බැක් ටෙස්ට් කරනවා මේ එයා හොයාගන්න දේවල් හරිද උගන්නපු දේවල් ඒ වගේ දේවල් හොයාගෙන එයා ඒ කොයින් එකේ අර මාස්ටර් කරගන්න බලනවා හරිද මාස්ටර් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කොයින් එක හැරෙන්නේ කොහෙද කියලා දැක්ක ගමන් කියන්න. අන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ඔයාලට ස්කැල්ප් ට්‍රේඩ් 100%ක මේ සාර්ථකත්වයක් ඇතුව ගහන්න පුළුවන්. හරිද? අර අහුවෙන කොයින් එකේ ගහනවට වඩා ඒක 100%ක් සාර්ථකයි. ඔයාගේ අනාගතේටත් ඒක ගොඩක් වටී. මොකද ඔයාට ඔයා මේ කොයින් එක ඇනලයිස් කරගෙන යනකොට ටික දවසක් ඇනලයිස් කරගෙන යනකොට එකපාර නෙමෙයි ටික දවසක් යනවා. හරිද? ඔයා ඒක ඇනලයිස් කරගෙන යනකොට ඔයා මේ කොයින් එකේ මාස්ටර් කෙනෙක් වෙනවා. හරිද? ඕක මම ගොඩක් චනුකමල්ලිට කියලා දීපු දෙයක්. හරි එතකොට ඔන්න ඔය වගේ හොයාගන්න හදාගන්න පුළුවන් වට වොච් ලිස්ට් එකක් මම අර කිව්ව කොයින් එක එක කැටගරි වලින් හරිද ඔය කොයින් කැටගරි එකේ අනිවාර්යයෙන්ම තියෙන ඕන දෙයක් තමයි මීම් කොයින් එකක් හරිද මීම් කොයින් එකක් නැත්තම් තේරුමක් නැහැ වොච් ලිස්ට් එකේ කොයින් ටික අපිට දෙන්නකෝ මල්ලි ප්ලීස් එහෙම එකක් එහෙම ඉතින් අර සාමාන්‍යයෙන් ස්ටෝස්ලර් නම් ඒ වගේ දෙනවා හරිද එහෙමම ඉතින් අර මගේම වොච් ලිස්ට් එක බලලා තේරුමක් නැහැ නේ හරිද ඔයාගේ ඇනලයිසිස් මෙතඩ් එකට ඔයාගේ තත්ත්වයට ඔයාගේ ඉන්න මේ තැන අනුව මේ දන්නේ නැහැනේ මම මොන වගේ තැනකද ඔයා ඉන්නේ කියලා ඔයාගේ ඇනලයිසිස් මෙතඩ් එකත් එක්ක. එතකොට අර ට්‍රේඩින් වල ඔයා ඉන්න අර ලෙවල් එක බලාගත්තෙන් පස්සේ තමයි අර කොයින් ලිස්ට් එකක් උනත් තෝරලා දෙන්න පුළුවන්. හරිද? හැම කොයින් එකක්ම හැම ට්‍රේඩර් කෙනෙක්ටම හරියන්නේ නැහැ. හරිද? ඒක නිසා අර මේ වෙන කෙනෙක්ගේ කොයින් ලිස්ට් එකකට වඩා Tamanට Tamanගේම කොයින් ලිස්ට් එකක් හදාගන්න පුළුවන් නම් හොඳයි. මම දැන් කියලා දුන්නේ කොහොමද හදාගන්නේ කියලා. අන්න ඒ විදිහට හදාගන්න පුළුවන්. හරිද? අර මගේම කොයින් ලිස්ට් එක ඇනලයිස් කරලා එහෙම ලොකු තේරුමක් නැහැ. ඒකෙන් අර මම තියන් ඉන්නේ මට ට්‍රේඩ් කරන්න හුරු කොයින්නේ. හරිද? දැන් මම ලෙක්චර් කෙනෙක් හැටියට මම ඉතින් හැම කොයින් එකම ගහන්න එපා. හරිද? මොකද ස්ටුඩන්ට්ලට කියලා දෙන්න හැම කොයින් එකම ඇනලයිස් කරන්න මම දැනගෙන ඉන්න ඕනේ. එතකොට මට ඔය ඕනි කොයින් එකක් එකයි. හරිද? ඒක නිසා අර ඔයාගේ ලෙවල් එක ඉස්සල්ලාම අඳුර ගන්න. හරිද? ඔයාගේ වින් රේට් එක මොන වගේද? මේ කොයින් එකට වින් රේට් එක මොන වගේද? හරිද? චනුකමල්ලි ගොඩක් ඕක කරන දෙයක් මේ දවස්වල. එයා බලනවා කොයින් එකට එයාගේ වින් රේට් එක මොන වගේද කියලා. හරිද? අන්න ඒ වගේ සුපිරියට මාස්ටර් කරගන්න ඔයාලා.
එතකොට ඔයාලට ට්‍රේඩින් වල අර අසාර්ථක වෙන තැන් අඩු කරගන්න පුළුවන් ගොඩක් දුරකට. හරිද? දැන් ඔයාලා අධිගෙන ගත්ත ට්‍රේඩ් එකක් මැනේජ් කරන්නේ කොහොමද කියලා. කලින් ඔයාලා ඒ දේවල් කරලා නැතුව ඇතිනේ. හරිද? ගොඩක් අය එහෙම chat එකට දාලා තිබුණා. ඉතින් දැන් ඔයාලා දන්නවා ඒක කොහොමද කරන්න කියලා. ඒ වගේ තමයි ඕකත්. watch list එකත් ඔයාලට මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕනි. හරිද? මම කියලා දුන්න විදිහට ඔයාලට හරියන coin එක ඔයා බලන්න. back test කරන්න, future test කරන්න. හරිද? ඔහොම කරලා ඔයාලට පුළුවන් හොඳම coin list එකක් තෝරගෙන ඔයාට ඒ වගේම ට්‍රේඩ් කරගෙන යන්න. එතකොට ඔයාට ටික දවසක් යනකොට හරිද? ටික දවසක් කියන්නේ මාසෙන් දෙකෙන් නෙමෙයි. හරිද? අවුරුද්දක් වෙන්න පුළුවන්. හරිද? ඔයා ඒ කොයින් එකේ මාස්ටර් කෙනෙක් වෙනවා. ඔයාට පුළුවන් වෙනවා කොයින් එක දැක්ක ගමන් මේක හැරෙද්දි කියන්න පුළුවන්. හරිද? කලින් මම මේ වගේ තැනක ට්‍රැප් වෙලා තියෙනවා. මෙහෙම වුණොත් මෙතන ලොන් එකක් ගන්න එපා. හරිද? මෙහෙම වුණොත් මෙතන ෂෝට් කරන්න ඕනේ. අන්න ඒ වගේ කොයින් එකේ අර අස්සක් මුල්ලක් නෑර ඩීටේල් කියන්න පුළුවන් වෙනවා. හරිද? අන්න ඒකයි මාස්ටර් කෙනෙක් වෙනවා කියන්නේ මේ කොයින් එක ඇතුලේ. හරි. තව කට්ටියට මොනවද තියෙන ප්‍රශ්න? ඔන්න ට්‍රේඩ් එක ඕල්මෝස්ට් TP හරිද? තව ටිකයි තියෙන්නේ. අපි බලමු. මේ තියෙන්නේ අපි ඉස්සල්ලාම සාමාන්‍ය මට්ටමක කමියුනිටි එකක් එක්ක ලයිව් ට්‍රේඩ් කරපු අවස්ථාවක්. හරිද? ඒ කියන්නේ පළවෙනිම පාර. يعني පබ්ලික් ලයිව් වල. හරිද? ස්ටුඩන්ට්ලාත් එක්ක ලයිව් ට්‍රේඩ් කරන ඕනි තරම්. පබ්ලික් ලයිව් එක මේ වගේ ලයිව් එකක් يعني ලයිව් ට්‍රේඩ් කරන්න අපු පළවෙනි අවස්ථාව. හරි. අපි බලමු මේ අවස්ථාව හොඳ දෙයකින් මේ වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඕල්මෝස්ට් TP done. තා චුට්ටක් තියෙනවා පහළට එන්න. අපි ඉවසන්ගෙම මෙච්චරලා හිටියා වගේ. හරි කට්ටිය ගමන් තියෙන ප්‍රශ්න ඔයාලට හිතන දේවල් එහෙම දාගෙන යන්න බලන්න. අපි ඒවත් කතා කරමු. දැන් කතා කරා වගේ. ඩිස්කෝඩ් එක පැත්තේ මැසේජ් ටිකක් එනවා මොනවද යන්නේ බලමු. කට්ටිය PNL කාඩ්ස් එහෙම දාලා තියෙන්නේ. අනික් ඈත් ට්‍රේඩ් ගත්තා PNL කාඩ්ස් එහෙම දාගෙන යමු. හරිද? එතකොට මේ තව කට්ටියට ඒක ඉන්ස්පිරේෂන් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම අද ජොයින් උණු නැති අයට ඊළඟ ලයිව් එකට හරි ජොයින් වෙන්න හිතෙන්න පුළුවන්. හරිද? ඒක අපිටත් උදව්වක්. ඒ නිසා ට්‍රේඩ් ගත්තා අය PNL කාඩ්ස් එහෙම දාගෙන යමු. හරිද? ඕල් සීසන් එක මේ මාසේ පටන් ගන්නෙ නැද්ද? හරි. ඕල් සීසන් එක ගැනත් මම වීඩියෝ එකේදී කතා කරන්නම්. හරිද? ඒක ඇත්තටම මම ලොකුවට කවුන්ට් එකක් ගහලා නෑ මේ වෙලාවේ. හරිද? මාකට් එක කොහොමත් මේ සෙල් ඔෆ් එක යන්නම ඕනේ. හරිද? වික් එකේ 50%ක්වත් අඩුම යන්න ඕනේ. ඒක ගිහිල්ලා තමයි ඊළඟට සීසන් එකක් යනවා නම් යන්නේ. හැබැයි මම හිතනවා ඔය වික් එකත් ගණී කියලා බොහෝ දුරට. හරිද? බොහෝ දුරට 100%ක් නෙමෙයි. 100%ක් කන්ෆර්ම් කරලා මට කියන්න බෑ. හරිද? 60%කට වඩා මම හිතනවා ඔය එතේරියම් වල දැන් හදලා තියෙන වික් එකත් ගණී කියලා. බිට්කොයින් වල. ඔන්න ටොන් එකේ ලස්සනට TP ඩන් කරා. ඔයාලට බලා ගන්න පුළුවන් ලයිව්ම ඇනලයිස් කරලා ලයිව්ම දුන්න ට්‍රේඩ් එක ලයිව්ම TP හිට් කරා. ඔන්න ඔකට තමයි ලයිව් ට්‍රේඩින් කියන්නේ. හරිද? ඔන්න ඉතින් ඔයාලා ලයිව්ම ට්‍රේඩ් කළා. ඔන්න TP ඩන් වුණා වේ ටොන් ට්‍රේඩ් එක. හරිද? ඔන්න ඉතින් අපිට ලොකු වින් එකක් මේක. හරිද? මොකද මගේ පළවෙනි ලයිව් ට්‍රේඩින් يعني පබ්ලිකලි මම කරන පළවෙනි ලයිව් ට්‍රේඩින් එකේ ඔන්න පළවෙනිම ට්‍රේඩ් එක ලස්සන TP ඩන්. හරිද? අපි බලමු එතේරියම් එකත් එතේරියම් එකේ ඔයාලා NTSL දාන්න අම්මෝ මට කියන්න බැරි වුණා. අරගෙත් කිව්වේ එයා කතාවට ගියා කොයිද ඉතින් ඒවා කියන්න අමතක වෙනවා. NTSL දාලා රන් කරන්න. හරිද? මට ඒ ටික කියන්න බැරි වුණා. අම්මෝ වැදගත්ම දෙයක් මිස් වුණේ මට එතන. NTSL අනිවාර්යෙන් දාන්න. මට මේ ප්‍රයිස් ටැග් එකයි මේ නෝට් එකයි හැම වෙලේම පැටලෙනවා. NTSL අනිවාර්යෙන් දාන්න. ජනකමල්ලි එතේරියම් වල රෝඩ් බ්ලොක් එකක් එහෙම කන්ෆර්ම්ද නෑ නේද? මෙතන ලික්විඩිටි ගත්ත නිසා වෙන්නේ නැතිනේ. ඔව් ගාසේ මේ රෝඩ් බ්ලොක් එකක් නෑ. ලික්විඩිටි ගත්ත නිසා වෙන්නේ නැති නේද? මාකට් එක උඩට පොඩ්ඩක් කියන්න නැත්තේ. ඔව් පොඩක් මාකට් එක කොහොමද මේ යල් ඩිපිසි තමයි තියෙන්නේ. ඔව්. මහේෂ් අයියේ ඔයා දාපු chat එක මම දැක්කා. ඔව් VIP එකට මේ VIP එකේ ගත්ත ට්‍රේඩ් එකට ඒක කරන්න. හරි. ඔන්න තව චුට්ටයි එතේරියම් වලත් අපේ TP එක දන්නේ නැහැ. ඊට පස්සේ අපි මාකට් අප්ඩේට් එකක් බලමු තව. හරිද? මේ එලියට ටේබලින් ඔය ඉල්ලලා තිබුණානේ මාකට් අප්ඩේට් දෙකක් තුනක්. අපි ඒක බලලා මේ ලයිව් එක ඉවර කරමු.
අනිවාර්යයෙන්ම ට්‍රේඩ් ගත්ත ඔය ප්‍රොෆිට් කාඩ් එක දාගෙන යන්න. ඒ වගේම ඔයාලගේ ID එකත් Discord එකටයි Zoom එකටයි දෙකටම දාගෙන යන්න. හරිද? එතකොට ඔයාලගේ දැන් ඔය ඔයාලා දෙන කමෙන්ට් එක අනුව තමයි අපි ඉන්ස්පයර් වෙන්නේ. හරිද? ඊළඟට තව ලයිව් කරනවද නැද්ද? හරිද? ලයිව් ට්‍රේඩ් කරන්න එනවද නැද්ද? YouTube එකෙත් මේක කරනවද නැද්ද? හරිද? YouTube එකේ ඔයාලා දාන ලයික් එකක් කමෙන්ට් එකක් පවා සෑහෙන වටිනවා. හරිද? සමහර අය දාලා තියෙනවා ලස්සන කමෙන්ට් දාලා තියෙනවා. ඒ කියන්නේ එයාලා මේ අර YouTube එකේ අප්ඩේට් වලින්ම ට්‍රේඩ් කරලා එයාලා මේ ඒ කියන්නේ ඩොලර් 100කට වඩා හොයාගෙන තියෙනවා. ඒ සල්ලි වලින් ඔයාගේ ප්‍රොෆිට් වලින්ම ඔයාගේ කෝස් එකම බයි කරනවා කියලා ඒ වගේ ලස්සන කමෙන්ට් තියෙනවා. කියන්නේ සෑහෙන වටිනවා ඒ වගේ කමෙන්ට්. හරිද? එතකොට වීඩියෝස් දාන්න හිතනවා, මේ වගේ ලයිව් කරන්න හිතනවා, අනිවාර්යයෙන්ම ඔයාලගේ ID එක දාන්න. සෑහෙන වටිනවා. දැන් මාකට් එකෙන් අර ලොකු ක්‍රෑෂ් එකෙන් පස්සේ ගොඩක් අය ලොස් වෙන්නේ නැති. හරිද? දැන් ස්ටොප් ලොස් එහෙම දාන්න නැතුව ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවනේ. එයාලගෙත් වොලට් එහෙම වොෂ් වෙන්නේ නැති. හරිද? එහෙම අයගේ අර ඉතින් කියන්න හොඳ නැහැ. ඉතින් අර ඒ වගේ මෝඩ වැඩ කරනවා නම් ගියත් කමක් නැහැ. හරිද? ඒ කියන්නේ වොෂ් වෙලා ගියත් කමක් නැහැ. ඉස්සෙල්ලා එහෙම දාන්න නැත්තම්. අනිවාර්යෙන් ට්‍රේඩ් කෙනෙක් විදියට දාන්න බෑ. හරිද? එතකොට මේලායේ ගොඩක් ට්‍රේඩර්ස්ලා මාකට් වලින් අයින් වෙලා ඇති. හරිද? සියදි විනාසා ගත්තා. දැන් ඔය යාපනයේ පැත්තේ ડોක්ටර් කෙනෙක් එහෙමත්. හරිද? ඒ වගේම තව ට්‍රේඩර් කෙනෙක් ඔය මේ ලැම්බෝගිනි එකක් ඇතුළත කොහෙ ගිනිත් තියාගත්තා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය ක්‍රෑෂ් එකෙන් පස්සේ ඔය ක්‍රෑෂ් එකකට එක එක හේතු තියෙනවා. ඔයගෙන මේ මං ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්කෝ ඔයාලට. හරිද? එතකොට සමහරක් විට ඔයාලා ඔය දාන කමෙන්ට් එකක් ආයෙම මේ මිනිස්සයාට ට්‍රේඩින් වලට එන්න හිතෙන්න පුළුවන්. හරිද? ඇවිල්ලා ආයෙම මේ ගේම පටන් ගන්න මේ ලොකු ඉන්ස්පිරේෂන් එකක් වෙන්නත් පුළුවන්. හරිද? අන්න ඒක නිසා ඔයාලා මේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේක හොඳයිද නැද්ද? ඉස්සරහට කරන්නද නැද්ද කියලා එහෙම. හරිද? එතකොට අර ක්‍රිප්ටෝ ක්‍රෑෂ් එකේ මම මේ ක්‍රෑෂ් එක ගැන කියන්නේ මේක. ක්‍රෑෂ් එකේදී කවුරු හරි ලොස් වෙලා එහෙම තියෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. එහෙම තමයි මාකට්. හරිද? මොකද ඉස්සර මාකට් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඇල්ගොරිතම් වෙනස්. ඇල්ගොරිතම් වෙනස් වෙන්න හේතුව තමයි ඉස්සර මාකට් එකේ සෙල්ලම් දැම්මේ රිටේල් ට්‍රේඩර්ස්ලා. ඒ කියන්නේ අපි වගේ ට්‍රේඩර්ස්ලා. හරිද? රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ පොදුවේ සාමාන්‍යයෙන් 1 මිලියන් වලින් වගේ පල්ලේ වල තියෙන කට්ටිය. හරිද? සමහර අය ඉන්න පුළුවන් ඊට වඩා තියෙන අය. එතකොට සාමාන්‍යයෙන් 1 මිලියන් උත් නෙමෙයි 10 මිලියන් 100 මිලියන් වලින් වගේ පල්ලේ මේ වලට තියෙන අය තමයි රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ. එතකොට මාකට් එකේ වේල්ස් තමයි මාකට් එකේ දැන් මේනකොට ඉන්නේ. ඒ කියන්නේ මාකට් එක මේනකොට රන් කරන්නේ ඉන්ස්ටිටියුෂනල්ස්. හරිද? ඒ කියන්නේ මාකට් එකේ එක එක බැංක්ස් කන්ට්‍රීස් හරිද? ඇමරිකාව, රුසියාව, චීනය, ඔය වගේ යුරෝපියන් කන්ට්‍රීස් ඔය වගේ ගොඩාක් ලෝක බලවතුන් තමයි මාකට් එක මේ වෙලාවේ රන් කරන්නේ. අන්න ඒ නිසා තමයි මාකට් එකේ මේ වගේ ක්‍රෑෂ් එකක් ගියේ. හරිද? එතකොට ඔයා ඇනලයිස් කරන මෙතඩ් එහෙම දැන් ටිකක් සොලිඩ් ටෆ්ලි ඇනලයිස් කරන්න ඕනේ. හරිද? මාකට් එකේ කලින් ඇනලයිසි මෙතඩ් දැන් මේනකොට වැඩ කරන්නේ නැති වෙන්නත් පුළුවන්. අන්න ඒකයි කියන්නේ මාකට් එකට ගැලපෙන විදිහට ඔයාගේ ඇනලයිසි මෙතඩ් එහෙම හදා ගන්න ඕනේ. පරණම තියරි ඉඳලත් වැඩක් නැහැ. දැන් අපි MSNR ගත්තා ලේටස්ට්ම වර්ෂන් එක 25 අලුත් වෙන ලේටස්ට්ම වර්ෂන් එක දැන් ජනක මල්ලික තියරි යනකොට එයාගේ තියරි වල මේ ලේටස්ට් වර්ෂන් තිබ්බේ නැහැ. හැබැයි එයාට අන්තිම දවසේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකක් දාලා ආයෙ මේ ඒ ටිකත් ඉගෙනනවා. මම ඉගෙන ගත්තු ගමන් ඒ ටික මම එයාට ඉගෙනනවා. හරිද? අන්න ඒ වගේ අලුත් වෙන දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඉස්සරහට එන බැච් වලටත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජොයින් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ලයිෆ් ටයිම් ඇක්සස් තියෙනවා හැම දෙයකටම. ඒ වගේම ඔන්න තව ඔෆර් එකක් දීලා තිනවා. VIP එක මාස 3කට ගන්න පුළුවන්. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම්. හරිද? ෆ්‍රීම දීලා තියෙන ඔන්න VIP එක ඔයා ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න කාලෙම. හරිද? VIP එක අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම ඉතින් ඉගෙන ගන්න එකේම ට්‍රේඩ් ගන්න පුළුවන්. හැබැයි ඔන්න තව අමතර දෙයක් විදිහට ඒ ඔෆර් එකක් දීලා තියෙනවා. හරිද? ඔන්න ඉතින් Ethereum එකෙත් TP එක ඩන් වෙන්න යන්නේ අපි බලමු. දැන් ඔයාලට Ethereum වල SL එක ගේන්න පුළුවන්. SL එක ට්‍රේල් කරන්න මෙන්න මෙතන ලෙවල් එකට. ඔන්න ඔතනට SL එක ට්‍රේල් කරන්න. TP එක වදින්නත් පුළුවන් බොහෝ දුරට. කියන්න බෑනේ මාකට් එකක් නේ ක්‍රිප්ටෝ අනික. Forex වගේ නම් කමක් නැහැ. ආයෙමත් අකුණු ගහගෙන එනවා. බලමු. හරි. ඔන්න අපි ගත්තු දෙවනි ට්‍රේඩ් එකත් ලස්සනට TP ඩන් වුණා. හරිද? ඔන්න දෙවනි ට්‍රේඩ් එකත් හරි ලස්සනට TP ඩන් කරගත්තා අපි. හරි. ඔන්න ඔයාලගේ ඉස්සරහම ලයිව් ඇනලයිස් කරලා හරිද? ලයිව් කන්ෆර්මේෂන්ස් අරගෙන ලයිව්ම ට්‍රේඩ් එක රන් කළා, ට්‍රේඩ් එක මැනේජ් කරලා හරිද? ඊට පස්සේ ට්‍රේඩ් එකේ TP ඩන් කරා. ඔන්න ලයිව් ට්‍රේඩින්. හරිද? ඔන්න ඉතින් මේ වගේ සුපිරියටම ට්‍රේඩ් කරන්න ඕන නම් දැන් ඔයාලට පේනවා මම මෙතන කන්ෆර්මේෂන්ස් ගස්සේ එලියට් වේව් සහ MSNR වලින්. හරිද? මේ දෙක කම්බයින් කරගන්න පුළුවන් කියන්නේ ඔයාට ඔයාව ට්‍රේඩින් වලින් හොල්ලන්න බෑ. හරිද? 98කට වඩා ඇකියුරේට් එකක් තියෙනවා. බය නැතුව කියන්න පුළුවන්. පර්සනලි මම යූස් කරන සහ මගේ ස්ටුඩන්ට්ලාට මම යූස් කරන්න කියන කම්බිනේෂන් එක තමයි යෝග. හරිද? ඔන්න ඉතින් ලයිව් ඇනලයිස් කරලා ගහුව ට්‍රේඩ් දෙකක් ට්‍රේඩ් දෙකම TP දාන්න. හරිද? ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? හරි කට්ටිය දානවා එක එක කමෙන්ට්. හරි. එතකොට තව විනාඩි 5ක් තියෙනවා මේක ඉවර වෙන්න. හරිද? එතකොට දැන් කොහොමවත් අපි ලෙසන් එකත් කතා කරලා ඉවරයි. හරිද? අපි ට්‍රේඩ් දෙක දුන්නනේ. හරිද? ට්‍රේඩ් දෙකක් දුන්නා. ඔන්න ට්‍රේඩ් දෙකක් TP ඩන් කරලා ලයිව් එක ඇතුළෙම. හරිද? ඔන්න ඉතින් සුපිරිම ලයිව් ට්‍රේඩින් අත්දැකීමක් ඔයාලට එන්නේ නැති. අනික මේක අපේ ෆස්ට් ටයිම්. හරිද? පබ්ලික් ලයිව් කරන සෑහෙන බයෙන් ආවේ. මේ
තව විනාඩි 4ක් වගේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට අද ලෙසන් එකත් ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. හරිද? ඒ වගේම ඔන්න ට්‍රේඩ් දෙකක් අරන් දීලා ප්‍රොෆිට් කරවලක් තියෙනවා. අ, අද මම කොහොමද මාකට් එකේ අප්ඩේට් ගැන හැම ලොකුවට කතා කරන්න ආවේ නැහැ. මොකද වීඩියෝස් ටිකක් වැටෙනවා ඉස්සරහට. මේ වීඩියෝස් වල අප්ඩේට් ගැන තියෙනවා. හරි. එහෙනම් අපි ලයිව් එක එන්ඩ් කරමු නේද? මට කියන්න බලන්න කට්ටියගේ අයිඩියාස් මොනවද? අපි ඊළඟ ලයිව් එකේ කරන්න ඕනේ සෙෂන් එක පොඩ්ඩක් දාගෙන යන්න බලන්න. දැන් ඔයාලගේම කෙනෙක් මට මතක විදිහට ඔමින්න සමුදිත අයියා කියපු මේ කතා කරන් කියූ එක තමයි ඔන්න අද මම කතා කරේ. අනික් අය දාලා තිබුණේ නැහැ. දැන්වත් කියන්න බලන්න ඊළඟ ලයිව් එකේ අපි මොකක්ද කරන්නේ? ලයිව් ට්‍රේඩ් කරන ගමන් කතා කරන්නේ මොන වගේ ටොපික් එකක් ගැනද? ඒක දාගෙන යමු ටක් ගාලා බලන්න. කන්ෆර්මේෂන්ස් ගැන. හරි. තව හරි. තවත් එකිනෙක කියන කන්ෆර්මේෂන්ස් තව මොනවද? ගොඩක් අය තියෙන ප්‍රශ්නේ කන්ෆර්මේෂන්ස් නේද? හරි. අපි එන කන්ෆර්මේෂන්ස් ගැනත් කතා කරමු ඊළඟ ලයිව් එකේදී. ඒත් එක්කම අමතරව තව මොනවා හරි හොඳ වැදගත් ටොපික් එකක් ගැන මම කතා කරයි. හරිද? හරි. එහෙනම් ඔන්න ලයිව් එකට සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් thank you. හරිද? ලයිව් එකේ මෙච්චර වෙලා හිටියට ඔයාලට ගොඩක් thank you. ඔන්න මයි චනුකමල්ලි ඇවිල්ලා ඔන්න ලයිව් එකක් කරා. ඔන්න අපි පළවෙනි ලයිව් ට්‍රේඩින් පබ්ලික් අත්දැකීමත් අපි අරගත්තා. ඔන්න ඒකත් සාර්ථක 100%ක් සාර්ථක වුණා. ඔයාලට වටින ටොපික් එකක් ගැන කතා කරා. ඒ වගේම ට්‍රේඩ් එකක් දුන්න ඔන්න TP ඩන් කරා. හරි. කටිය තෑන්ක් කරනවා. හරි. ඔයාලට thank you අපිත් එක්කම මෙහෙම ඉන්නවට. හරි. එහෙනම් අපි ඊළඟ ලයිව් එකෙන් හම්බෙමු. අපි YouTube එකේ වීඩියෝ ටික දානවා බය වෙන්න එපා. හරිද? අසනීප නිසා දැම්මේ නැත්තේ. හරි. එහෙනම් පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න ළමයි. good luck traders. අපි ඊළඟ ලයිව් එකේදී සෙට් වෙමු. හරි. හරි good night හැමෝටම.